නැද්ද කැමරා හරි නවුද්දයි නැගිටින්න නවුද්දයි හැයිබුවන් රයිට් අපි 2028 සෙට් එකේ ගිය සතියේ අපි මොකද ඩබල් සෙෂන් යන්නේ පැය කීයද 9ටද අපි පටන් ගත්තේ 7ටනේ 7:11 සෙෂන් එකක් ඉවර කරා මේ වෙනකොට අපි මෙන්න මේව ඉවරයි පළවෙනි පාඩමට අදාළව සෙක්ෂන් 1 ඉවරයි සෙක්ෂන් 2 ඉවරයි ඊළඟට අපේ ඉවරයි A level paper structure එක ඉවරයි මේකට අදාළ past papers ටික ඉවරයි sorry හරි ඒකේ MCQ කෙටි හා නිශ්චිත රචනා MCQ කෙටි හා නිශ්චිත රචනා ඒව ඔක්කොම ඉවරයි ඊළඟට ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම ප්‍රශ්න ගොඩනැගෙන ආකාරය ඉවරයි ඒකට අපි කාලයක් ගියා සති දෙකක්ද මන්ද ගියා ඊළඟට ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීම ඉවරයි MCQ කෙටි හා නිශ්චිත පාර්ට් එක ඉවරයි next week අපි පේපර් එකක් තියෙනවා පේපර් එකක් ඔයාලට තියෙනවා ඒ පේපර් එක කරන්න සූදානම් වෙන්න ඕන සෙක්ෂන් 3කින් තමයි එන්නේ 1 2 3 හරි කැමරාස් ඔන් කරන්න ඔන් කරලා තියෙනවා තවයි ඉන්නවා ඕකේ නෙත්මිනි මේෂා නවෝදයා මෙයාලගේ කැමරා ඔන් කරන්න බැරිද Apex online හරහා සම්බන්ධ පුළුවන් සහස්නා අරුණි ඉන්දුමිනි හිරුෂි මෙද්දිනු හරි නිදුකි පබෝදා නිතුලි සැම්සුන් එයා රීනේම් කරලා නැහැ ඉතින් සැම්සුන් කියලා පෙන්න තසෙත් විනාලි විනුරි නිදුකිටද අර සින්දුවක් ගහලා තියෙන්නේ නිදුකි නිනු මෙන රයිට් මෙන්න මේ ටික ඉවරයි එහෙනම් අද සෙක්ෂන් 3 එක පටන් ගමු අද ෆිසිකල් සම්බන්ධ වෙච්ච ළමයි 3 දෙනෙකුට දැඩි දඬුවම් දීලා තියෙන්නේ මං හිතන්නේ ඔන්ලයින් උත් හරිනම් දඬුවම් දෙන්න ඕන දෙන්න විදියක් නැහැ ළමයි ටිකකට දඬුවම් දීලා අපිට කැමරාවෙන් පෙන්වන්න බෑ යාළුව වැඩ කරගෙන ඇවිල්ලා නැහැ charts ටික අඳින්න ඕනේ
charts ටික ඇඳලා නැතුව දැම්ම එළියට. charts ටික ඇඳගෙන ඉන්න කියලා. පළවෙනි chart එක ඉවරයි. දෙවෙනි chart එක ඇඳලා තියෙන්න ඕන. online අය ඇඳලා නැත්ද? මං කිව්ව chart. හරිද? දෙමාපියෝ ඉන්නවද? ගෙදරින් එළියට දාන්න. අපිත් කරේ මේ හෝල් එකෙන් එළියට දැම්මා. ලියාගෙන ඉන්න ඕනේ. ඔව් සම්පූර්ණ කරානේ. සම්පූර්ණ කරන්නේ නැතුව රෙකෝඩින් බලන්න නැතුව එන්න බෑ. සම්පූර්ණ කරලා තියෙන්න ඕන. රයිට්. අද උගන්වන්නේ ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්න ඕන විශේෂ සංකල්ප කීපයක් ගැන. මේ ඇයි සර් දඬුවම් දෙන්න කියලා. මේ මෙයාලගේ ගන්න බැරිද මේ ෆොටෝස් ටික? ගින්නනේ ගින් charts වල. ඔයාලගේ chart book එකේ ෆොටෝස් ටික දාන්න කරුණාකරලා. මට බලා ගන්න ඕන. දෙවෙනි section 2 එක. ආපු නැති අයගේ නම් කියවන්න. වොලියුම් එක වැඩි කරන්න. ගෙදර අයට ඇහෙන්න ඕන. අන්න හෙඩ්ෆෝන් දෙකක් දාගත්තා. කෝකටත් හොඳයි. chart book එක ලැබුණ නැල්ලු ඔය ඇස්සේ. ඔවින්දි නෙත්මා. එයාට මේ නම්බර් එක දෙන්න. ඒ අතර අද දවස් ඇතුළත දාන්න ඕනේ මේ chat එකට. ෂුවර් එකට ලියලා නැති කීප දෙනෙක් ඇති. සුවිශේෂී සංකල්ප කිහිපයක් ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගන්න ඕන. කොහොමද මේ මගන්නේ මකත් මතකද? මේ මකණේට වඩා ලොකු මකණයක් නේද? මේක යකෝ මකන්න ගියාට පස්සේ චිත්‍රයක් අඳිනවා. මේ මකනේ ලොකු කරගන්න විදිහ අපිට දැනුවත් කරා. ඒත් ඉතා කුඩා මකණයක් කියන්නේ. හරි. සුවිශේෂී සංකල්ප කීපයක් තියෙන්නේ. අපි මේ පාර ඉගෙන ගන්න යන්නේ ව්‍යාපාර හැඳින්වීමේදී ව්‍යාපාර හැදෑරීමේදී අපි මූලික වශයෙන් ඉගෙන ගන්න ඕන සංකල්ප කීපයක් ගැන. එක ඉල්ලුම, දෙක හුවමාරුව, තුන ගනුදෙනුව, හතර වටිනාකම, පහ තෘප්තිය. මේවා ඉස්කෝලේදී උගන්වන්නේ නැති වෙයි. දැම්ම ටිකක් පරක් වෙලා තමයි උගන්වන්නේ. දුලන්සා වගේ chart එක ලැබුණා. සුපිරිය. එයා එක පිටුවකින් ඇද්ද? මෙයාලට පෙන්වන්න බැරිද? බැරි. එක පිටුවකින් ඇඳලා chart එක. ඒ කියන්නේ එක පිටුවක් ඇතුළත ඇඳලා. මෙහෙම. මේ පළවෙනි section එක, මේ දෙවෙනි section එක.
මොනේ ඔක්කොම තියෙනවද කියලා බලන්න. ඔක්කොම තියෙනවද කියලා බලන්න. ඉෂාක් එවල තියෙනවා. ඉෂාක් හරි. හිරුෂි හරි. ඊට පුළුවන් තරම් මෙයත් හොඳයි. ජනූෂ එයත් එක පිටුවක් ඇතුළත ඇඳලා තියෙන ඔක්කොම ටික. එහෙමයි කියලා පේන්නේ නැති වෙන්න අඳින්න එපා හොඳේ. අන්නේ ආකාරයට තමයි ඩිලීට් කරන්නේ. ගිහන්සා එවල තියෙනවා පිටු දෙකක් හැබැයි ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් මේ ටික බලමු. මේ සංකල්ප ටික තමයි උගන්වන්නේ ඉස්කෝලේදී මේ සෙට් එක උගන්වන එකක් නෑ පස්සේ උගන්වයි. ඒ කියන්නේ වෙන පාඩමකදී වගේ උගන්වයි 14 වගේ පාඩමකදී උගන්වයි. නමුත් මට ඔයාලට අර කියලා දෙන්නකොට ඒ කියලා දෙන්න යන තැනදී මේ ටික ඕන මට. දැන් තියෙනවනේ සමහර වෙලාවට ව්‍යාපාරයේ වෙළඳ පොළ තුල පවතින ව්‍යාපාරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒකට ඔයා ඉල්ලුම ගැන දන්නේ නැත්නම් ඉතින් බෑනේ. භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. ඒකට ගනුදෙනුව මොකක්ද කියලා දැනගන්න ඕන. 14 වෙනි පාඩම වෙනකන් ඉන්න බෑනේ. ඊළඟට වටිනාකම. හරිද? වටිනාකම වැඩි වීම. ගහක් තියලා ඉතින්. හරිද? මේ ගහක් තියලා ගහ උස්සන් ගියා. ඊළඟට තෘප්තිය. අර අපි කියන්නේ සමහර වෙලාවට පාරිභෝගිකයා උපරිම ලෙස තෘප්තිමත් වීම. එතකොට ඔයා තෘප්තිය කියන එක දැනගන්න එපා. හරිද? එහෙම නැත්තම් බෑ. ඒ නිසා අපි ඒව ගැන කතා කරනවා. මුලින්ම අපි කතා කරමු එක ඉල්ලුම ගැන. මොකක්ද ඉල්ලුම කියන්නේ? ඔයා වෙළඳ සැලට ගිහිල්ලා භාණ්ඩයක් ඉල්ලනවා. ඔයා ඉල්ලන්නේ වාට මොන භාණ්ඩෙද? ඔයා ඉල්ලන්නේ දාන්න chat එකට හැමෝම මේක ඒක විතරක් දාලා තිබුණත් හරිනේ. chart book එක හම්බුන්නේ නෑලු. ඒක පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනනේ. අද අලුතින් join උනේ. හරි. මම හරි. ඉල්ලුම ඔයා වෙළඳ පොලෙන් භාණ්ඩයක් ඉල්ලන්න නම් ඔයා ඒ භාණ්ඩයට හරියටම හරි. ඒ භාණ්ඩයට කැමති වෙන්න ඕනේ. මෙතන කිව්වලුවා. යක්කෝ. කොහෙන්ද බල? කොහෙන්? යකාගේ ලිවීමක් නේ. ලස්සන්ට ලියන්න ඕනේ. මේ චුට්ටනේ ඉතින් ලියා ගන්න බැරුව මේ ආවේ. හැබැයි ඉඩ දෙපැත්තෙන්ම වැඩි ඒවා යූස් කරලා තියෙනවා. හරිද? මේකේ නැද්ද එක පිටුවක ඇඳපු කවුරුන්? මෙයා ඉන්නේ නෑනේ. ඔයා කවුද? ඔයා නේද? නෑ. එක පිටුවක ඇඳ ඔයා නෑනේ. අර එක පිටුවක ඇඳපු එක සේව් කරගන්නව. කවුද දන්නේ නෑනේ. උඩ ඇත්තේ. භාණ්ඩයක් හෝ සේවාවක් කමන්නේ. chart book එක හම්බුනේ නැලු පොතේලු වෙන්නේ. රමිරු. හරි. එන්න. ඒ කියන්නේ ඔයා භාණ්ඩයකට කැමති වෙන්න ඕනේ. කැමති නැත්තම් ඉල්ලන්නේ නැද්ද? ඉල්ලනවා. හිතලා කියන්නේ කැමති නැත්තම් ඉල්ලනවද නැත්තම් කැමති එකද විතරද ඉල්ලන්නේ? ඔයා කඩේකට යනවා ඇඳුමක් දකිනවා. ඔයාලකට කැමතිම නෑ. මුදලාලි මං අරක කැමති නෑ. මට ඒක දෙන්න. එහෙම ඉල්ලන්නේ නෑනේ. එහෙනම් ඔයා ඉල්ලන්නේ මොකද්ද? ඔයාට කැමති භාණ්ඩයනේ. එහෙනම් භාණ්ඩය කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක්
පරිභෝජනයට ඇති කැමැත්ත. මේ නිකම් මේ වාක්‍ය හුරු නැද්ද ඔයාට? මොකද්ද මේ? හරි. ඔන්ලයින් අය කියන්නේ මේ වාක්‍ය ඔයාට හුරු නැද්ද? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමට ඇති කැමැත්ත. හුරු නැද්ද මේක? දාන්න ටක් ගාලා chat එක අර chat එක පේන්නේ. හුරු නම් ඒක කියන්න ඕනේ. ළමයි හොඳයි chat කරලා තියෙන හුරුයි. මේකට කිය මගෙත් වැරද්ද ඉතින් හුරු නැද්ද කියලා නැහුවේ ඉතින් ඒ ළමයා හරි. මමයි වැරදි. හරිද? ඒකට කියන්නේ මොකද්ද ළමයි? උවමනාව. එහෙනම් අපිට භාණ්ඩයකට ඉල්ලුමක් හැදෙන්න නම් මොකක් තියෙන්න ඕනද? උවමනාවක් තියෙන්න ඕන. ඔයා මේ ලැම්බෝගිනි එකකට කැමතිනේ? නෑ. කොහොම ඉතින් ඇයි ගත්තේ නැත්තේ කැමති නම්? උත්තරේ ඕන මට. සල්ලිනේ. සල්ලි නෑ. ඒ කියන්නේ උවමනාවක් තිබිච්ච පළියට ඉල්ලුමක් හැදෙන්නේ නෑ. ඒකට මොනවත් ඕනේද? සල්ලිත් ඕන. ඒ කියන්නේ මිලදී ගැනීමට ඇති හැකියාව. ඒකට ඔයා දන්නවද බිස්නස් ස්ටඩීස් වල කියන්නේ ක්‍රය ශක්තිය. මොකද්ද? ක්‍රය ශක්තිය. ඔය දෙක තිබුණොත් සාමාන්‍යයෙන් ඉල්ලුමක් හැදෙනවා. ඇත්තනේ. ඔයා හිතලා බලන්න. භාණ්ඩයට ඔයා කැමති වෙන්න ඕන අතේ සල්ලි තියෙන්න. ඔය දෙක තියෙනවා නම් ඔයා ඕන තැනකින් යනකොට ටක් ගාලා කඩේට වට දැක්කොත් මොන හරි දෙයක් සල්ලිත් අතේ තියෙනවා නම් ගන්නවනේ. එහෙනම් ඉල්ලුමක් හැදෙන්න සංකල්ප දෙකක් ඕන. කියන්නේ උවමනාව ධන ක්‍රය ශක්තිය. නිර්වචනේ දෝනේ පාඩම් කරලා ඉවරයි. ඉතින් මේ දෙක එකතු කරන්න දැන්. මේ ධන ලකුණ වෙනුවට හා කියන වචනේ මේ අකුර දාන්න. දැන් නිර්වචන කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමට ඇති කැමැත්ත හා එය මිලදී ගැනීමට ඇති හැකියාව. එය කියන කෑල්ල වැටෙනවා. හරිනේ? එන්න. තුන්වෙනි සෙක්ෂන් එක. හරිද? ව්‍යාපාර සංකල්පය හොඳට බලන්න. ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හදාරන ශිෂ්‍යයෙකු විදියට ලෝක පුරා මූලික තර්ක තේරුම් ගන්න පහසු සංකල්ප කීපයක් තියෙන්න ඕන. පළවෙනි එක ඉල්ලුම. මට ටියුට් එකක් නැහැ. ඒ අනුව ඉල්ලුම හැදෙනවා කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමට ඇති කැමැත්ත හා එය මිලදී ගැනීමට ඇති හැකියාව. තනියම බැලුවා ලිව්වා. ලිව්වා? නෝට් එක තියරි එකක් ලිව්වා? ටියුට් එක? නෑ ටියුට් එක ලිව්වා. පොඩ්ඩයි තියෙන්නේ රක් ගාලා ලියගෙන. හැමෝම හරවන්න පිටු අංක 19. පිටු අංක 19. right. ඉල්ලුම කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමට ඇති කැමැත්ත හා එය මිලදී ගැනීමට ඇති හැකියාව. කියන්න.
හරි ඉල්ලුම සඵල වෙන්න බලපාන සාධක 3ක් ඊළඟට තියෙනවා. හරිද? ඉන්න සාධක දෙකක් දැන්ට ඔයා දන්නවා. සාධක දෙකක් ඔයා දැනට දන්නවා. හරි එන්න සාධක දෙකක් ඔයා දැන්ට දන්නවා මේ ඉල්ලුම සඵල ඉල්ලුමක් වෙන්න. සඵල ඉල්ලුමක් වෙන්න. මොකද්ද සඵල වෙනවා කියන්නේ? සඵල වෙනවා අයියෝ ටක් ගාලා එන්න. ඉෂ්ට වෙනවා, ඉටු වෙනවා. ඒවා මෙතන යනකොට ඔයාගේ අතේ සල්ලිත් තියෙනවා. මෙතන කඩේ කෑමක් තියෙනවා. ඔයා කෑම කන්නත් ආසයි. ඒත් ඔයා මේ පාර දිගේ එනවා කඩේට යන්නේ නැහැ. දැන් තේරෙනවද? ඉල්ලුමයි මේ සෝරි උවමනාවයි ක්‍රය ශක්තියයි දෙකම තියෙද්දි සමහර වෙලාවට ඒ ඉල්ලුම සඵල වෙන්නේ නැහැ. ඒ ඉල්ලුම සඵල වෙන්නේ. සඵල වෙන්න නම් මොකක්ද ඔයා කරන්න ඕන? කියන්නේ දැන් මෙහෙම පාර දිගේ එනවා. මෙතන හන්දියේ කඩයක් තියෙනවනේ. ඔයා සල්ලිත් තියනවා කියලානකෝ. මොකක්ද ඔයා කරන්න ඕන? ඔයා ඒත් එනවා. සඵල වෙන්නේ නැහෙනි. සඵල වෙන්න නම් ගොඩාක් ගැඹුරෙන් උත්තර දෙන්න එපා. අමුහෙන් කියන්නේ. ඔයා පාරේ ඇවිදගෙන එනවා. මේ පැත්තට හැරෙනවා. සල්ලිත් තියනවා. කෑමක් තියනවා. කන්නත් හිතෙනවා. ඒත් ඔයා එනවා. ඕක ඉෂ්ට වෙන්න නම් ඔයා කඩේ ඇතුළට යන්න ඕනි. හැරෙන්නේ නැතුව ගෙලින්ම ගිහිල්ලා කඩේ ඇතුළට ගිහිල්ලා මුදලාලි මට මෙන්න මෙහෙම එකක් දෙන්න කියලා ඉල්ලන්න ඕන. එතකොට තමයි ඉල්ලුම සඵල වෙන්නේ. එහෙනම් ඉල්ලුමක් සඵල වෙන්න සාධක 3ක් ඕනේ. එක උවමනාව ඒ කියන්නේ ඔයා කැමති වෙන්න ඕන. දෙක සල්ලි තියෙන්න ඕන. ක්‍රය ශක්තිය. 3 එය මිලදී ගැනීමට සැලසුම් කරන්න ඕන. ඔයා බස් එකක යනවා නම් පෙල් එක ගහලා බස් එකෙන් බහින්න ඕන. එතකොට තමයි ඉල්ලුම සඵල වෙන්නේ. අන්න හරි. ඒ අනුව ලියන්න ඉල්ලුම සඵල ඉල්ලුමක් බවට පත්වීමට නම් උවමනාව desire purchasing power මිලදී ගැනීමට සැලසුම් කිරීම willingness to buy ලිව්වා ඊළඟ ඔන්න සමස්තයක් විදියට ගත්තම ඉල්ලුම සම්පූර්ණ වෙන්න ඔන්න ඔය කොන්දේසි ටික සඵල වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මේක අපිට ළඟා කරගන්න පුළුවන්. ඊළඟට අපි යනවා දෙවෙනි concept එක ඉගෙන ගන්න. ඒ තමයි හුවමාරුව. මොකද්ද හුවමාරුව කියන්නේ? වටිනාකමක් ඇති යමක් ගනුදෙනු වීම. අපි කියනවා මෙහෙම දෙපාර්ශවයේ එකඟතාවය මත වටිනාකමක්
ඇති යමක් ගනුදෙනු වීම. ඔයා යාළුවෙක්ට මොන හරි දෙයක් දෙනවා. ඔයා ඒ වෙනුවට මොන හරි දෙයක් ඉල්ල ගන්න. නේ? ඒක සාමාන්‍යයෙන් දෙපාර්ශ්වය එකඟ වෙන්නත් එපැයිනේ. ඇපල් ගෙඩියක් තියෙනවා. එයා කියනවා මට දොඩම් ගෙඩි දෙකක් ඕන. හරි? එතකොට මෙයා කැමති වුණොත් ඉතින් නෑ ඇපල් ගෙඩියට එක දොඩම් ගෙඩියයි. එහෙම බෑ. එයා කියන නෑ දොඩම් ගෙඩි දෙකයි. මේක වටිනවා වැඩි. අර කොහොම හරි දෙන්න එකගුණොත් තමයි හුවමාරුව සිද්ධ වෙන්නේ. එන්න දාන්න. කියන්න හැමෝම දෙපාර්ශ්වයේ එකඟතාවය මත වටිනාකමක් ඇති යමක් ගනුදෙනු වීම. ආයම ගනුදෙනු වීම. right. දැන් හොඳට බැලුවා. ලිව්වා. වෙනවද? හරිද? එන්න දාන්න. ඒ අනුව හුවමාරුවක් සම්පූර්ණ වෙන්න තියෙන්න ඕන අංග කීපයක් තියෙනවා. හරි? එන්න. බලන්න. ටියුට් එකෙන් බලන්න පුළුවන්, ස්ක්‍රීන් එකෙන් බලන්න පුළුවන්. කියන්න හුවමාරුව සම්පූර්ණ වෙන්න තියෙන්න ඕන අංග. අවම වශයෙන් දෙපාර්ශ්වයක් සිටිය යුතු වීම. එක් පාර්ශවයක් සතු වටිනාකමක් ඇති යමක් තිබිය යුතු වීම. එක් එක් පාර්ශවය අතර අදහස් හුවමාරුවට හා බෙදා හැරීමට හැකියාවක් තිබිය යුතු වීම. එකිනෙක පාර්ශවයන්ට යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහසක් පැවතිය යුතු වීම. එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය සමග ගනුදෙනු කිරීම යෝග්‍යයයි විශ්වාසය. right. දැන් මතකෙන් කියයි. very good. දෙපාර්ශවය ඔව් දෙපාර්ශවයක් සිටිය යුතු වීම, තවත් දෙපාර්ශවයක් සිටිය යුතු වීම. මතක නැහැනේ. එහෙම කියෙව්වා කියලා මතක තියෙන්නේ නැහැ. හරිද? හරි. මං ඕකේ අද තව අලුත් දෙයක් කියලා දෙනවා. මං කිව්වනේ පාඩම් කරන මෙතඩ්ස් ගොඩක් තියෙනවා, එක එක ඒවා එක එක විදි වලට පාඩම් කරන්න වෙන්නේ කියලා. මං වාට මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඔයාලා ඇත්තටම O level කාලේ එන වෙහෙසක් දරුවනේ පාඩම් කරන්න. නේ? එන වෙහෙසක් දරුවනේ පාඩම් කරන්න. සමහර ඒවා පාඩම් වුන්නේ නැහනේ. කියවනවා කිසිම දෙයක් පාඩම් වෙන්නේ නැහැ. ඇයි? හැබැයි සමහර වෙලාවට කතන්දරවල දෙබස් යාළුවෝ කියපු කතන්දර හොඳට මතකයි. ඒවා පාඩම් කරනවා නේ?
සින්දුත් නියමෙට මතක. ඇයි ඒක නිකන් හරියට මෙන්න මේ වගේ මම උදාහරණයකට ගන්න මෙන්න මෙහෙම දෙයක්. ඔයා තාත්තත් එක්ක එකතු වෙලා ගෙදරට අලුතින් ඇඳක් ගේනවා. හරි? ඒ ඇඳ ගෙනල්ලා ගෙදර අර ස්තෝප්පුවේ සෙට් කරනවා. හයි කරලා ඔක්කොම කරලා මෙට්ට දාලා ඔක්කොම කරලා රෙඩි කරනවා. රයිට්. දැන් ස්තෝප්පුවේ නිදා ගන්න බෑනේ. ඕක ඇඳට මේ මොන ඇඳට ගෙනියන්න නෙමෙයි. ඕක කාමරයට ගෙනියන්න ඕන. හරි? කාමරයට ගෙනියන්න ඕන. දැන් උස්සනවා තාත්තා කියනවා පුතේ අල්ලන්න. තාත්තත් කියනවා තාත්තා කියනවා මං අල්ලන්න. මං බර පැත්ත ගන්නම් අර ඇඳ තියෙන ලොකු පැත්ත. නිකන් ඉමේජින් කරන්න. ගන්නවා තාත්තා මේ පැත්ත ගන්නවා අර බර අඩු පැත්ත ගන්නවා. ඌවා? මෙච්චර ඉක්මනට? ඔය අනිත් එක නේ. හරිද? කොයිද අපි දැන් හිටියේ? ඇඳ උස්සන් එන ගමන්නේ. ඔයා බර අඩු පැත්ත. තාත්තා බර වැඩි පැත්ත උස්සගෙන එනවා. හරිද? එතකොට කාමරේ ඇතුළට ගන්නවා. කාමර කියන්නේ අපි හිතමු ස්තෝප්පුවේනේ. එතකොට ගේ ඇතුළට ගන්න ඕන ඊට පස්සේ කාමරේ ඇතුළට ගන්න ඕන. දැන් ගේ ඇතුළට ගන්නකොටම තාත්තා කෑ ගහනවා. ඕ බලාගෙන උළුවස්සේ වදී උඩ බලන්න. ඒක උඩ බලනවා. උඩ බලනකොටම යට වදිනවා. හරි ඊට පස්සේ තාත්තා දන්නවනේ කියන දේවල් ටික ඉන්නවත් තාත්තා. අහන්න මොනවද එහෙම යට වැදුනාම කියන්නේ කියලා මං කිව්වා උළුවස්සේ. එතකොට අනිවාර්යයෙන්ම මොනවාද? බානිනවා. උඹට උක දැන් තාත්තා අර පැත්තේ ඉන්නේ අපිට බිල්ලට දෙන්නේ මුලින්ම තාත්තගෙන් වැදුනා නම් ඒත් අපිට තමයි බනින්නේ. හරි බෝක හරියට ඇල්ලුවේ නැහැ කියලා. කොහොම හරි මේ ගන්නවා. හරිද? අරගෙන දැන් ඔයාගේ පැත්ත හරි. තාත්තගේ පැත්ත එනවා. ඒක තමයි අමාරු. හරිද? හිමින් ගන්නවා. හිමින් වදී ඇඳ හරියටම ගත්තා. තාත්තගේ සුළඟිල්ල වැදුනා උළුවස්සේ. උඹේ කියලා පටන් ගන්නවා කියන්න බෑ. ඒ තාත්තගේ වයිෆ් නිසා. කොහොම හරි මට මේ වෙන විදියක් නැද්ද ලේසි ක්‍රමයක්? කියනවාකෝ ලේසි ක්‍රමයක් කියනවා. කාමරේට ගිහිල්ලා ඕක සෙට් කරා නම් ඉවරනේ. ඕක මොන බම්බුවකටද? ස්තෝප්පුවේ සෙට් කරලා නේ මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ මේ අමාරු වෙන්න යන්නේ. ආන්නේ වගේ තමයි මෙන්න මේ සෙට් එක. ඔයාලා ඔය පාඩම් කරන්නේ මොකක්ද දන්නවද? දැන් ඔයාලමයි මට කිව්වේ මේ ටික. ඔන්න ඔය ටික. දාන්න. එතකොට ඕකත් නිකන් හරියට සෙට් කරපු ඇඳක් වගේ ඕක කාමරේ ඇතුළට ගේනවා. ඔයාට ගේන්න බෑ ඕක කොච්චර පාඩම් කරත් ඔයාගේ ඔළුවට යන්නේ. එහෙනම් ඔයා කරන්න ඕන දේ මොකද්ද? අර ඇඳට කරපු දේමයි. මොකද්ද? කෑලි වෙනම ගෙනල්ලා අවශ්‍ය මොහොතේදී අවශ්‍ය තැනදී සෙට් කරන්න ඕන. මං කියලා දෙන්නම් ඒක කරන විදිය. ඒ තමයි ඔයා මේවා පාඩම් කරනකොට අනේ ළමයි මෙන්න මේක හොඳට ඉගෙන ගන්න හැමෝම ඔයාට තේරෙන භාෂාවෙන් පාඩම් කරන්න. අවම වශයෙන් දෙපාර්ශවයක් සිටිය යුතු වීම වගේ ඔළුවට දාන්න එපා. ඒක එතකොට නිකන් අර ඇඳක් උළුවස්සකින් හරි අමාරුවෙන් ගේනවා වගේ. හරි ලියුවා. හරිද? ඇඳක් උළුවස්සකින් හරි අමාරුවෙන් ගේනවා වගේ. පාඩම් කරන්නේ කොහොමද දන්නවද? දෙන්නෙක් ඉන්න ඕන. මොකද? ඌ අමාරුවක් වෙන්න දෙන්නෙක් ඉන්න ඕන. හැබැයි අපි විභාගෙට ලියනවද? දෙන්නෙක් ඉන්න ඕන. එතකොට අපි කන්වර්ට් කරනවා ලිඛිත භාෂාවට. දැන් කියන්න. දෙපාර්ශවයක් සිටිය යුතු වී. දැන් පැහැදිලිද?
ඔන්න එකක්. හරි? ඕක තමයි ගේම ගහ ගන්න තියෙන විදිහ. හරි? ඔය ගොඩාක් ඔයාලා කරේ O level වලදී ඔයක. අර සෙට් කරපු ඇඳක් පුළුව මේ කාමරේට ගේන්න try කරානේ. සෙට් කරපු කොටසක් ඔළුව ඇතුළට දාන්න try කරා. අපි ඔයාලා කතා කරන දේවල් කතා කරන භාෂාවෙන් යන්නේ. අපි කතා මොනවාද මෙහෙම අර හැබැයි එක කතාවක තිබුණේ ඒකනේ. දැන් ඔයාලට දඬුවමක් දුන්නානේ. ඔබතුමා සටහන් පොතේ ලියා අවසන් කර ඇතිද? එහෙමයි. අර පේන්නේ. එහෙම කියන්නේ නෑනේ අපි. එතකොට අමාරුයි අපිට. අපිට කතා කරන භාෂාව තමයි හුරු. ඉතින් ළමයි ඒ විදිහට පාඩම් කරගන්න. ලියනකොට ටක් ගාලා කන්වර්ට් කරන්න. ඒකට තමයි O level වල සිංහල කරේ. රචනා ලිව්වනේ. එහෙනම් පාඩම් කරනකොට එහෙමයි. දෙන්නෙක් ඉන්න ඕන. පළවෙනි එක. ඊට පස්සේ ඒ දෙපාර්ශවයටම මොනවාම හරි දෙයක් තියෙන්න ඕන. අන්න එහෙම තමයි අපි පාඩම් කරන්නේ. මාතර ක්ලාස් එකේදී නම් මම කියන්නේ මේ දෙපාර්ශවයටම මක්ක හරි දෙයක් තියෙන්න ඕන. මේ භාෂාවෙන් කියන්නේ ඔයාලට හුරු එකකින් ඉතින්. හරිද? එහෙනම් දෙවෙනි එකත් හරි. දැන් අපි කියනකොට එහෙමයි ලියනකොට දෙන්නට මොන හරි තියෙන්න ඕන. එහෙම ලියනවද? නෑ. දැන් හදලා කියන්නේ. දෙපාර්ශවයටම වටිනාකමක් ඇති යමක් පැවතීම. දැන් තේරුණාද? ආයි කියන්නේ. මං කියන්නම් මේ අමුයි. මේකට මං කියන්නේ අමුයින් කියලා. රෝ. හරිද? ඔයා මට කියන්නේ ඒකේ ප්‍රොෆෙෂනල් එක. දෙන්නෙක් ඉන්න ඕන. අවම වශයෙන් දෙපාර්ශවයක් සිටිය යුතු වීම. දෙන්නට මොන හරි තියෙන්න ඕන. දෙපාර්ශවයම සතුව වටිනාකමක් ඇති යමක් පැවතීම. හරිද? සර් ටියුට් එකේ තියෙන්නේ එක ප්‍රශ්නයක් කියලා. මොකද්ද සනිරු තේරුන්නේ නැහැ. ඒක හරිනේ ඈ? එක් පාර්ශවයක් සතුව හරි නේද? එක් පාර්ශවයක් සතුව හරි එක් පාර්ශවයේ සතුව එක් පාර්ශවයක් සතුව වටිනා යමක් තියෙනවා. මේ පාර්ශවය සතුවත් වටිනාකමක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සෙනිරු ඒක අවුලක් නෑ. දෙපාර්ශවයම සතුව වටිනා යමක් පැවතීම. හරිද? එක් පාර්ශවයන් සතුව එක් පාර්ශවයක් සතුව තියෙන්න ඕනේ. මේ පාර්ශවයේ සතුවක් තියෙනවා. වඩා හොඳයි දෙපාර්ශවයක් සතුව කියලා තිබුණා නම් වඩා හොඳයි. හරිද? දැන් මේ දෙන්නගෙම ගාව මේවා තිබුණට වැඩක් නෑනේ. හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් ඔය ළඟ ඉන්න යාළුවෝ දෙන්න හිතන්නකෝ. ඔයා දැන් හිතේ තියාගෙන ඉන්නවා මේ මම මෙන්න මෙහෙම එකක් ගන්න ඕන කියලා. පොඩි කැමරාවක් ගන්න ඕන කියලා හිතේ තියාගෙන ඉන්නවා. පාවිච්චි කරපු එකක්වත් ගන්න ඕන කියලා. දැන් යාළුවගේ ගාව පොඩි කැමරාවකුත් තියෙනවා. ඔයා හිතන විදිහ. නමුත් යාළුවා ගාව තියෙන බව ඔයා දන්නෙත් නෑ. ඔයාට ඒ වගේ කැමරාවක් ඕන බව යාළුවා දන්නෙත් නෑ. දැන් ඔය දෙන්න අතර හුවමාරුවක් වෙනවද? නෑ. හුවමාරුව වෙන්න නම් යාළුවා තමන් ගාව කැමරාවක් තියෙන බව කියන්න ඕන. අරයට කැමරාව ඕන බව කියන්න ඕන. එතකොට තමයි මචං මං කොහොමත් ඕක විකුණන්න හිටියේ. උඹට මං දෙන්න. උඹ යාළුවනේ. මට මෙන්න මේ ගාන දීපන්, ගත්තු ගාන විතරක් දීපන්. නැත්තම් මේ ගාන දීපන් කියලා අපි කියනවනේ. නේ? එතකොට එතෙන්දී අපි මතක තියාගන්න ඕන දේ තමයි අදහස් හුවමාරුව හා බාර දීමේ හැකියාව. අදහස් හුවමාරු කරාට වැඩකුත් නැහැ බාර දෙන්න බැරි නම්. හිතන්නකෝ චීනේ ඉන්නවා ඔයාගේ යාළුවා කැමරාව තියෙන. එයාට එවන්න විදියක් නැහැ. හැබැයි අදහස් හුවමාරු වුණා බාර දෙන්න හැකියාවක් නැහැ. එහෙනම් මේ දෙකම තියෙන්න ඕන. එහෙනම් මොකක්ද දෙන්නේ? දෙපාර්ශවයටම තුන අදහස් හුවමාරුව හා බාර දීමේ හැකියාවක්.
පැවතීම. දෙපාර්ශවයටම අදහස් හුවමාරු හා බාර දීමේ හැකියාවක් පැවතිය යුතු වීම. හරිද? ඔන්න දැන් අමුවෙන් කියන්න ප්‍රෝ හුවමාරුවක් තියෙන්න ඕන කොන්දේසි ටික. අද ඉඳලා පාඩම් කරන්න එහෙමයි. ඔයාලට පාඩම් හිටින්නේ නැති ඒවා පාඩම් කරන්නේ ඔයාගේ ලිඛිත භාෂාවෙන්. මේ මොකද? කියන භාෂාවෙන් ලියනකොට තමයි ලිඛිත භාෂාවට එන්නේ. දැන් කියන්න හැමෝම දෙන්නෙක් ඉන්න ඕන. දෙන්නට වටිනා අනේ කියන්නේ ඉතින්. දෙන්නෙක් ඉන්න ඕන. දෙන්නට වටිනා යමක් තියෙන්න ඕන. දෙපාර්ශ්ව කතා නැහැ. දෙන්නෙක් ඉන්න ඕන. දෙන්නට වටිනා යමක් තියෙන්න ඕන. අදහස් උමාරු කරන්නයි බාර දෙන්නයි හැකියාව තියෙන්න ඕන. ක්ලියර් නේ? ඊට පස්සේ මෙයා දැන් මේක බාර දෙන්න ආවහම හරිද? දැන් යාළුවා කැමරාව අරගෙන එනවා. ඔයා දැන් කියලා sannivedanaya වෙලා. හරිද? කැමරාව අරගෙන එනවා. අරයා සල්ලි අරන් එනවා. ඔයා කැමරාව අරගෙන බලනවා. බලනකොට කැමරාවේ සමහර ඒවා කැඩිලා. බටන් වැඩ කරන්නේ නැහැ. බටන් වල කෑලි ගැලවිලා වැටෙනවා. හරිද? නමුත් කිව්වේ නම් brand new කියලා. brand new ගොඩක් ඒවා එහෙමයි. හරිද? ඒ ඔක්කොම කඩාගෙන වැටිලා අර පොඩි පොඩි තියෙනවා පාට ගිහිල්ලා අනම්මනම් එහෙම වෙලා. යාළුවා කිව්වා ඉතින් මේකට මචං මට ලක්ෂ 3ක් දීපන් ඒ ඇති. මේ සල්ලිත් අරන් ආවා. දැන් වාට තේරෙනවා මේක හරියන්නේ නෑ. දැන් යාළුවට කියනවා ඕක මචං මේ එපා බා. මම බැලුවේ ඌට වඩා ටිකක් ක්වොලිටි එකක්. දැන් යාළුවා කියනවා අඩෝ එහෙම කරන්න එපා බා. ඔබ දැන් කිව්ව හින්දා මට දැන් මේක ලක්ෂ 4ට දෙන්නත් තිබුණා. බොරු බොයි. හරිද? මේ උඹට හින්දා මම මේ අරගෙන ආවේ. දැන් උඹ ඕක ගන්නවා කියලා උඹ කිව්වනේ බං. ඒක උඹ ගන්න නැත්තේ ඇයි බං? උඹ මාර ඩයල් යන්නේ බං. අයලා දානවා පොඩි මරිසියක්. ඊපස්සේ කියන උඹ එහෙම කරන්න එපා බං. උඹයි මා යාළුවෝනේ බං. කියලා මේ කියලා කියනවා. ඊට පස්සේ අර මෙහෙමනේ බං දැවා කියනවා මොකද්ද? මෙහෙමනේ බං ඔහොම ඉතින් කියන්නේ. දැන් මේක කැඩිලත් එක්ක බං මේ බටන් වැඩ කරන්නෙත් නෑ බං. ඉතින් ලක්ෂ 3ක් දෙන්නේ බං. මේ වැඩ කරන්නේ නැති එකකට මට දෙන්න බෑනේ. අර උගෙන එහෙම කියන්න එපා බං. උඹ මාර ඩයල් එකක් නේ කියලා දෙන්න අතර සංවය. එහෙනම් උඹත් එක්ක අදින් පස්සේ මගේ කතාවක් නෑ. මේ මගේ යාළුකම අදින් ඉවරයි. ඒක බලු වැඩ කරන්න එපා යකෝ කියලා යනවා. එහෙම වෙළඳ සැලකට ගියාවත් එහෙම වෙනවද? සමහර වෙලාවට මේක ගන්නවා මේක එපා මුදලාලි. ඒව හරියන්නේ නැහැ මහත්තයෝ. දැන් මේක ඔයා ගන්න ඕන අතට ගත්තනේ. ඒ කියන්නේ නෑ මට මේක ඕනේ. ඒවා බෑ දැන් ගත්තු එක ගන්න ඕන. මල්ලි දොර වහන්න මූට මම බලාගන්න. එහෙම බෑ. හේතුව කියන්නේ හුවමාරුව පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න නිදහසක් තියෙන්න ඕන. පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහස තියෙන්න ඕන. හුවමාරුව පිළිගන්න හරි ප්‍රතික්ෂේප කිරීමට නිදහසක් තියෙන්න ඕන. මම ලියන්නම් මෙහෙම. එහෙමත් පුළුවන් නේ. කවුද නේ දන්නේ මේ වගේ වැඩ කැලි කියන බව. මේ කෑල්ල උඩට ගන්න. ටික. මෙන්න මේ ආකාරයට හරි. පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහසක් තියෙන්න ඕන. හරිද? සර් මං වොච් 16000ක වොච් එකක් ඕඩර් කරාලු ආවේ USB
16,000ක වොච් එකක් ඕඩර් කරලා මිනිහට USB කේබල් එකක් ඇවිල්ලා තියෙන්නේ. සර් මේක ගනුදෙනුවක් වෙනව දානවා. ඉෂාක් උඹ සෑහෙන්න තැන්වල ඇවිදලා හොඳ දැනුමක් තියෙන එකේ ඕකටත් අහු වෙනවනේ. මේ ගනුදෙනුවක් වෙන එක පස්සේ බලමු. කෝල් කරලා USB කේබල් එක දීලා වොච් එක ගෙන්න ගනි. නැත්තම් 16,000 බේර ගන්න USB කේබල් එකේ ගාන අරගෙන ඉතුරු ගාන එවන්න ගියා. ඒක ගනුදෙනුවක් වෙනවද කියලා හොයනවට වඩා ඒ සල්ලි ටික හොයා ගන්න ඕනේ ඉක්මනට කලින්. මිනිහා දැක්කනේ ඉගෙන ගන්න තියෙන උනන්දු. මේ පාඩු උනත් ඒක ගනුදෙනුවක් වෙනවද කියලා මිනිහා කල්පනා කරනවා. රයිට් ඊළඟ එක දැන් හරිනේ. දැන් මට 4 කියන්න. අමුයි. දෙන්නෙක් ඉන්න ඕන. ඒ දෙන්නට මොන හරි දෙයක් තියෙන්න ඕන. අදහස් හුවමාරු කරන්නයි බාර දෙන්න හැකියාවක් තියෙන්න ඕන. හුවමාරුව පිළිගන්නයි ප්‍රතික්ෂේප කරන්නයි නිදහසක් තියෙන්න ඕන. අපිට ඕන නම් ගන්නත් එපා නම් තියලා ඉන්නත් පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව බලහත්කාරයෙන් අපිට බාණ්ඩ ගන්න කාටවත් කියන්න බෑ. පැහැදිලිනේ? හරි. USB එක වැඩ කරන්නේත් නැන්න. අන්දලා තියෙන ඔය වගේ අන්දනේවට අහු වෙන්න එපා. හරිද? අර දැන් අපේ වයිෆුත් අහු වුණා ඔය වගේ එකට. USB කේබල් එක නෙමෙයි. හරිද? පොඩි ළමයින්ට මොකක් හරි කුඩයක් හරි මොකක් හරි ගේන එකට මේ මට මේව කියලාත් බෑ නොකියත් බෑ. කියලා බැරි ඇයි දන්නවද? ඔයාලව හොඳට අහන් ඉඳලා ඔයාලව කරන්න ගන්නවා. නොකිය බැරි ඕවට අහු වෙන එක නවත්තන්න. හරි? මොකක්ද දන්නවද? කුඩයක්. ඒක මොකක් හරි අමුතු සීන් එකක්. ඒ රුපියල් 3000යි. සල්ලි ගෙව්වම ඕඩර් එවනවා. එහෙම තමයි තියෙන්නේ. ලස්සනට කුඩේ දාන ඒවා පිට රට වීඩියෝ සනමන ඔක්කොම. හරි? හිතන්නකෝ දැන් ඒ කියලා අපි මැසේජ් කරනවා මේ කුඩේ තියෙනවද? තියෙනවා මිස් තියෙනවා. ඊටක් ගාලා රිප්ලයි එනවා. ඊට පස්සේ මේ කලර් එක තියෙනවද? ඔව් තියෙනවා මිස් තියෙනවා. ඊට පස්සේ දන්නවනේ ඉතින් වයිෆ්ලාගේ හැටි. නෑ මම බැලුවේ මේකේ අනිත් කලර් එක ගන්න. ඒකක් තියෙනවා. එතකොට මේ දම් පාටක් තියෙනවද? ඔව් ඒකක් තියෙනවා. කොහොම හරි කියලා එහෙමයි. ඊට පස්සේ අපේ රිප්ලයි එකක් නැති වුණා වෙනවා මිස් දම් පාටකින් නම් තියෙන්නේ යුනිට්ස් 2යි ඕඩර් කරනවද නැත්නම් අපි මේ යුනිට්ස් ටික යවන්නද පොඩ්ඩක් අර මිලදී ගැනීමට උනන්දුවක් ඇති කරා. ඊට පස්සේ රිප්ලයි එකක් නෑ මිස් අර යුනිට් දෙකෙන් එකක් ඉවර වුණා. දැන් ඕඩර් එක ආවා. තව එකයි තියෙන්නේ. මිස්ට ඕනේද? ඒකයි කලින් දෙකක් තියෙනවා කියන්නේ. එකක් තියෙනවා කිව්වොත් අර වාක්‍ය දාන්න බෑ. එක්ක හැඩ. එතනින් පස්සේ අපි ඉතින් කියනවා රයිට් එහෙනම් ඒක මට දාන්න කියලා කියනවා. එහෙනම් මිස් මෙන්න මේ නම්බර්ස් වලට සල්ලි එවන්න නැත්නම් ට්‍රාන්ස්ෆර් කරන්න මොකක් හරි සිස්ටම් එකක් දාන්න. දාලා ඊට පස්සේ මැසේජ් කරනවා. රිප්ලයි නේ. පළවෙනි එක රිප්ලයි කරා. හරි මිස් සතියකින් එයි. දානවා. සතියක් ගියා. තාම ආවේ නෑනේ. කමාරක් ගියා මැසේජ් කරනවා. තාම ආවේ නෑනේ. ආයෙත් දානවා. මෙයා දැන් රිප්ලයි නෑ. රිප්ලයි මුකුත් නෑ. එන්නේ නෑ. ඔව් මුකුත් නෑ. දානවා. දැන් ඇග්‍රෙසිව්. දැන් තමුන් මේ සල්ලි ගත්තා මම මේක නඩුමකට යනවා. රිප්ලයි නෑ. පොලිසියට කියනවා. රිප්ලයි නෑ. අදටත් රිප්ලයි නෑ. මොකද්ද කරලා තියෙන්නේ? ස්කෑම් එක. වංචාව. හිතන්න ඔහොම ඔය වගේ කී දෙනෙක් අහුවෙන්නේ නැද්ද? කියන්න බැරි යන්නේ ඒකයි. 3000 ගානේ 100 දෙනෙක් අහු වුණා කියන්නකෝ. කියන්නේ ලක්ෂ 3. ඔය හිතන්නේ 100 දෙනෙක් විතරක් අහුවෙයිද ඔකට? සාමාන්‍යයෙන් ඉතින් ලංකාවටම බූස්ට් එක ගහනවා. හරි ඔක වෛරල් වෙනවනේ.
අනිත් 1000ක්වත් ගනි 1000ක්වත් ඕකට අහු වෙනවා. ඒකනේ ස්කෑම් හැදෙන්නේ. හරිද? මට පිටිපස්සේ දෙන්න ෂුවර් නෑ. කරන්නේ නෑ මේවා. හං ඉන්න විදියෙන් සහ දෙන්න කුටු කුටු ගාන විදියෙන් ළඟදී කොහේ හරි වීඩියෝ එකක් හොයාගෙන මේ ඔබටත් මෙවැනි දෙයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ නම්බර් එකට දාන්න. දැන් වැඩේ තියෙන්නේ රුපියල් 3000නේ. ඔය 3000ට පොලිසියකට යන්නේ නේ. එයි. වැඩක්. රුපියල් 3000කට. හැබැයි එහෙමත් මේ යන අය ඉන්නවා. ගිහිල්ලා සමහරව ඉන්නවා රුපියල් 50ටත් පොලිසිය යනවා. එහෙමයි ඉන්නවා. ඊට පස්සේ අදාළ accounts හොයලා ඔය ලොකු process එකක්. වංචාවක් මෙහෙමයි කියලා. ලේසි නෑ ගන්න. ඇයි? අපි ගනුදෙනුකරු කැමැත්තෙන්නේ සල්ලි දාලා තියෙන්නේ. එතකොට කියනවා පොලිසියත් කියන්නේ මොකක්ද? මිස්සෝව දැනගන්න ඉපේ ඔයාලා දානකොට මේ බොරු ඒවට අහු වෙනවා. දැන් ওই රුපියල් 3000කට අපි දුවපන්කෝ ඕවට. දැක්ක. ඒ හින්දා පරිස්සමෙන්. හරියට බලන්න ඕන බලලා තීරණ ගන්න ඕන. හැබැයි ওই වගේ සෙට් එකක්ම එකතු වෙලා දැම්මොතින් account එකට පැමිණිල්ල වැටුනොත් එයා හොයනවා. හොයලා ඔහොම අහු වෙනවා. ඉතින් ඔහොම දේවල් වෙනවා. වෙන්නේ නැත්තේ නෑ. ඒ හින්දා ඔයාලා පරිස්සම් වෙන්න හරිද? USB කේබල් එක වැඩ කරන්නේ නැති USB කේබල් එක ඉතින් තියාගෙන හදිසියකට නේ මොකක් හරි නේ වැලක් ගැට ගන්න රෙදි වනන්න මේ වගේ මේවට යූස් කරා. කොච්චර දිගද? මම කිව්වා USB කේබල් එක. හරි. දැන් හරිනේ 4ක් හරි ආයෙ 4 කියන මට 4 ඕන ආයි. කො දෙන්නෙක් ඉන්න ඕන. දෙන්නට වටිනා යමක් තියෙන්න ඕන. අදහස් හුවමාරු කරන්නයි බාර දෙන්නයි හැකියාවක් තියෙන්න ඕන. හුවමාරුව පිළිගන්නයි ප්‍රතික්ෂේප කරන්නයි නිදහසක් තියෙන්න ඕන. අන්තිම එක මේ දෙන්න අතර මොකක් තියෙන්න ඕනද? පහ ගනුදෙනු කිරීමට යෝග්‍යයයි විශ්වාසයක් තියෙනවා. මේකට මට උත්තරයක් දෙන්න. ඔයා වෙළඳ සැලකට ගියාම වෙළඳ සැලේ මුදලාලි ඔයාට ෂුවර්ද භාණ්ඩයක් ගන්නකොට? උමාරුවක් නෙවෙන්නේ ෂුවර්ද? ඔයාලත් උත්තර දෙන්න. මුදලාලි ෂුවර්ද ඔයාට? මුදලාලිට ඔයා ෂුවර්ද? විශ්වාසද? හිතලා බලලා දෙන්න. නෑ. ඔයාට මුදලාලි ෂුවර් නැද්ද? පාන් ගෙඩියක් ගන්න යනවා. පාන් ගෙඩිය ගන්න යනකොට ඔයාට මුදලාලි ෂුවර් නැද්ද? ෂුවර්. ඔව්. දාන්න මිනුක පරණයි පරණයිද දන්නේ. පරණයිද? ෂුවර්. ඔව් ෂුවර්. නෑ ෂුවර්. හරි එකක් කියන්න. මොකද්ද? ෂුවර්ද නැද්ද? ෂුවර්. අවුලක් නෑ. අපිට පාන් කියලා පරණ පාන් දෙනවනේ සර්. නෑ. ෂුවර් නෑ. ෂුවර් නැත්තම් පාන් ගෙඩිය ඔයා එදා ගත්තද? පාන් ගෙඩිය ගන්න නම් මුදලාලි ඔයාට ෂුවර් වෙන්න ඕන. මුදලාලිට ඔයාව ෂුවර් වෙන්න. මං කියන්නම් ඇයි කියලා. ඔයා පාන් ගෙඩිය
ගන්න කලින් මුදලාලිට සල්ලි දෙන අවස්ථා නැද්ද? ඕනම එකකදී මුදලාලි සල්ලි දෙනවා. ඉතින් මුදලාලිට කියන්න පුළුවන් නේ ටික වෙලාවක එහෙට මෙහෙට වෙලා මට ඔයා සල්ලි දුන්නේ නැහැ කියලා. එහෙම කරනවද මුදලාලි? ඔයා ඇත්තටම සල්ලි දෙන්නේ ඇයි මුදලාලිට? ඔයා දන්නවා ඊට පස්සේ යා මට පාන්ගෙඩියක් දාලා දෙන බව. එහෙම දෙන්නේ නැත්නම් එහෙම දාලා දෙන හින්දා තමයි ඔයා බය නැතු යාට සල්ලි දෙන්නේ. මුදලාලිට ඔයා ෂුවර් නේ. සමහර වෙලාව මුදලාලි පාන්ගෙඩියක් දෙන්න කියලා ඔයා පර්ස් එක අදිනවා. අදිනකොට මුදලාලි පාන්ගෙඩිය දාලා බෑග් එකට දාලා ඔයාට දෙනවා. ෂුවර් හින්දානේ දෙන්නේ. නැත්නම් ඔයාට අරන් දුවන්න පුළුවන් නේ. මුදලාලි දන්නවා ඔයා ඒක අරන් දුවන්නේ නෑ. ඔයා ඊට පස්සේ සල්ලි ටික ඇදලා ඔයාට සල්ලි ටික දෙන බව එයා දන්නවා. එහෙම නැත්තම් ළමයි ගනුදෙනුවක් වෙන්නේ නෑ. නිකන් ඉමේජින් කරන්නකෝ. මුදලාලිට ඔයා ෂුවර් නෑ. පාන්ගෙඩිය ලොවෙත් දෙන්නේ නෑනේ. බෑ කලිනුත් එක්කෙනෙක් ආව පාන්ගෙඩිය අරන් දිව්වනේ. ඉස්සෙල්ලා සල්ලි දෙන්න. ඊට පස්සේ එයාත් ඔවත් කියනවා බෑ කලින් කඩේ මුදලාලි සල්ලි අරගෙන මූ සල්ලි දුන්නේ නැහැ කියලා කිව්වනේ. CCTV කැමරා පෙන්නන්නත් බෑ කිව්වා. සල්ලි දුන්නේ නෑම කිව්වා. බොරු කියන්න එපා මහත්තයෝ කියලා කිව්වා. ඒ වගේ වෙලාවකට ඇත්තටම ගනුදෙනුව මොන වගේ වෙයි කියලාද ඔයා හිතන්නේ? නෑ වෙන කොහොම හරි වුණොත් වෙන විදිය මොකක්ද? මුදලාලි කියයි පාන්ගෙඩිය හරි. භාගයක් මුදලාලි අල්ලන් ඉන්නවා. එහෙමනේ වෙන්නේ. ඉතුරු භාගේ ඔයා අල්ලගෙන ඉන්නවා. සල්ලි වලින් භාගයක් ඔයා අල්ලන් ඉන්නවා මුදලාලි භාගයක්. ඔයා අහනවා මොකද්ද? මුදලාලි are you ready? මොකද කරන්නේ? ඔයා සල්ලි අතෑරලා පාන්ගෙඩිය අල්ල ගන්නවා. මුදලාලි පාන්ගෙඩිය අතෑරලා. ඕහොම තමයි වෙන්නේ. විශ්වාසය නැති වුණා. විශ්වාසය තියෙන හින්දා තමයි අපේ ගනුදෙනු ඇත්තටම ස්මූත්ලි වෙන්නේ. දැන් පැහැදිලිද? ඒ හින්දා අනිවාර්යයෙන්ම හුවමාරුවක් වෙන්න අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙන්න ඕන. ගනුදෙනු කිරීම යෝග්‍යයයි විශ්වාසය. දෙපාර්ශවය සමග කියන්නේ දෙපාර්ශවය සමග ගනුදෙනු කිරීම යෝග්‍යයයි විශ්වාසය. හරිද? හරිනේ මට මේකේ මේ ටික පාඩම් කරනවා. මේ ටික පාඩම් කරනවටත් වඩා මට ඕන අර සිස්ටම් එක ඔයා ඉගෙන ගන්නවා බලන්න. ඒක මරුනේ. ඇත්තටම ඔයාලා පාඩම් කරේ මට අයිඩියාස් දෙන්න මේ ඔන්ලයින් අයගෙත් ඒ සිස්ටම් එක හොඳයි නේද? නිකන් හිතලා බලන්න. ඇත්තටම ඕක තමයි ක්‍රමේ. අපි ලියනකොට තමයි ලියන භාෂාවට එන්න ඕන. පාඩම් කරනකොට අපේ මනසට ස්ට්‍රෙස් දෙන්න එපා. දැන් මම වුණත් පොතක් බලන්නේ කො පොත ඉතින් බලන්නේ නැතුවනේ මේ ඔක්කොම කිව්වේ. මගේ සිස්ටම් එක ඕක. මම මොලේට දාන්නේ බොහොම මේ සරලව. ලියනකොට තමයි යන්නේ. මේක හදනවා. අවම වශයෙන් දෙපාර්ශවයක් සිටිය යුතු වීම. දෙපාර්ශවයම සතුව වටිනාකමක් ඇති යමක් පැවතීම. එක් එක් පාර්ශව අතර ඒව මං අතින් දාන ඒවා. එක් එක් පාර්ශව අතර අදහස් සුවමාරුවට හා බාර දීමේ හැකියාව ඒවට හුරු වෙන්න තමයි ළමයි ඔයාට O level වල සිංහල රචනා ලියුවේ තනියම. වාක්‍ය ගලපන්න පුරුදු කරේ. අන්නේ ටැලන්ට් එක මේකට දාන්න. ඊට පස්සේ දෙපාර්ශවයටම හුවමාරුව ඒව මං අතින් දාන ඒවා. දෙපාර්ශවයටම හුවමාරුව පිළිගැනීමට හා ප්‍රතික්ෂේප කිරීමට නිදහසක් පැවතීම. ඊට පස්සේ විශ්වාසයනේ එකිනෙක පාර්ශව සමග ඒව මං අතින් දාන ඒවා ප්‍රොෆෙෂනල් කරන්න. එකිනෙක පාර්ශව සමග ගනුදෙනු කිරීම යෝග්‍ය යැයි විශ්වාසයක් පැවතීම. දැන් තේරුණාද වැඩි? මට ওই ටෙක්නික් එක තමයි මේ වෙලාවේ ඔයාට උගන්වන්න ඕන.
නිකෝන් ලකී සර් උගන්වන්නේ සර්. ඔව් ඉතින් මගේ ගෝලෙක්නේ. පළවෙනි බැච් එකේ. එතකොට ඒ විදිහට තමයි යන්නේ. ඒකේ අනිත් පැත්ත කියන්න ඕන. එහෙමනේ. හරිද? ඒ හින්දා මේ ඒක මැනේජ් කරගන්න ඕනේ. ලියන විදිහ. පැහැදිලිනේ වැඩේ? මට ওই ටෙක්නික් එක තමයි වාට අල්ලගන්න ඕන. රයිට් එන්න. කීවර්ඩ්ස් highlight කරමු. දෙපාර්ශවය ඔයාලට පේනවනේ. දෙපාර්ශවය. ඊට පස්සේ වටිනාකමක් ඇති යමක්. ඔව් මේ සිස්ටම් එකට පාඩම් කරන සිස්ටම් එකට පාඩම් කරගන්න ඕනි නම් අකීසගෙන් ඒක ඒ ටික ගන්න පුළුවන්. මේ විදිහටම තමයි යන්නේ. පාඩම් කිරීමේ සිස්ටම් එක chart and diagrams තියෙනවා. ඊළඟට අදහස් සුවමාරුවා බෙදා හැරීමේ හැකියාව. අදහස් සුවමාරුවට හා බෙදා හැරීමේ හැකියාව. ඊළඟ යමක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිදහසක්. ඊළඟට අනෙක් පාර්ශවය සමග ගනුදෙනු කිරීමට යෝග්‍ය යැයි විශ්වාසය. හරිනේ වැඩේ? අංග පහ තියෙන්න ඕන පාඩම් වෙලා. මෙන්න කරපු ටික හරි. ඒකේ මට ටෙක්නික් එක උගන්වන්න තමයි ගියේ. දැන් මේ ටෙක්නික් එක ආය ආය උගන්වන්න ඕනේ නැහැ. දැන් ක්‍රමේ දන්නවනේ. ඔය සිස්ටම් එක යූස් කරන්න ඕනේ. බොරුවට මේව කරන්න එපා. මොකද්ද? අර ලිඛිත ඒවා කියව try කරන්න එපා. ඒකේ ලේසි ක්‍රමේ දාගන්න ඔළුවට. ඊට පස්සේ අර ටික කියවලා හුරු වෙන්න. ඒකෙන් තමයි වාක්‍ය ගලප ගන්න අපිට පොඩි සපෝට් එකක් හම්බෙන්නේ. කීවර්ඩ්ස් ටික අර ටික මනසට හැම වෙලෙම සරලව ඔළුවට දාන්න. මේක මෙහෙමයි කියලා මයින්ඩ් එකට සරලව දාන්න. පාඩම් කිරීම ඉතාම ලේසි වෙන්න පටන් ගනී. ඔයා මං හිතන්නේ නෑ ටෙක්නික් එකක්වත් ඔය කියලා දෙන්නේ. ගොඩාක් තැන්වල ගනුදෙනුව කොටස් දෙකයි බලන්නේ. මොකද්ද? පාර්ශව දෙකක් හෝ කීපයක් අතර වටිනාකම් වෙළඳාම් වීම. පාර්ශව කීපයක් අතර වටිනාකම් වෙළඳාම් වීම. ගන්න ගනුදෙනුව ලෙස හැඳින්වේ. කියන්නේ හැමෝම පාර්ශව දෙකක් හෝ කීපයක් අතර වටිනාකම් වෙළඳාම් වීම.
හරිද? ගනුදෙනුව පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර වටිනාකම් වෙළඳාම් වීම. පොඩි දේවල් වලින් මිස්ටේක් වෙන්න පුළුවන් ළමයි. වටිනාකමක් ඇති යමක් ගනුදෙනු වීම මොකක්ද? හුවමාරුව. තේරුණාද? ඒකෙන් තමයි අල්ලගන්නේ. වටිනාකමක් ඇති යමක් ගනුදෙනු වීම හුවමාරුව. වටිනාකම් වෙළඳාම් වීම එක ගනුදෙනු. ඒ හින්දා පොඩි තැනක් තියෙන්නේ ඒක හරියට අල්ලගන්න. එන්න ඊළඟ එකට වෙළඳාමේදී අයිතිය හුවමාරුවේ එහෙම වෙනවද? ඔයා පාන් ගෙඩිය ගන්නකම් අයිති කාටද ඒක? මුදලාලිටනේ. ඔයා සල්ලි දීලා පාන් ගෙඩිය ගත්තාම අයිති කාටද? ඔයාටනේ. යන ගමන් එකක් කනවා එකක් උඩ දානවා. මුදලාලි දුවගෙන ඇවිල්ලා කියනවා අනේ මහත්තයෝ මොකද්ද ඔය කරන්නේ? මං උදේ 3 ඉඳලා නැගිටලා ඔය පාන් ගෙඩිය හැදුවේ. ඔය වගේ වැඩ කරන්න එපා. එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? සල්ලි දීලා කරා. ඒක මගේ දැන්. මම ඕන දෙයක් මං ඒකට කරනවා බිම දාලා පාගනවා. ඇයි? ඒක යාට අදාළ නෑ. යා කොච්චර මහන්සි වෙලා හැදුවත් ඇති වැඩ නෑ. ඒක මගේ. එච්චරයි. දැන් තේරෙනවද වෙළඳාමේදී අයිතිය හුවමාරු වෙනවා කියන කතාව. එතකොට ඒක ගත්තාම එතනින් පස්සේ ආයේ මුකුත් කියන්න බෑ. ටීවී එකක් ගන්නවා. අර මිස්ටර් බීස්ට් එහෙම. වාහන ගන්නවා. කුඩු කරනවා. හප්පනවා. නේ? කාටවත් මුකුත් කියන්න බෑ. එයාගේ රීච් එක වැඩි වෙන්නත් හේතුව ඒක. ඇයි? මොන මහත්තයෙකුටවත් ඒක කරන්න අමාරුයිනේ. කරන්න බෑනේ. ඉතර වාහනයක් කුඩු කරනවා කියන්නේ. ඒ කුඩු කරන හින්දාමයි අපි බලන්න. කුඩු කරනවා පරාදේ බා. එහෙමනේ. ඊට පස්සේ මම දැක්ක ළඟදී අර චොක්ලට් ගෙනල්ලා අර චොක්ලට් ෆැක්ටරි එකේ වගේ එන්න කාසල් එකක් ළඟදී නෙමෙයි ගොඩක් පරණයි. එන්න කාසල් එකක් හදන චොක්ලට් වලින්. මේක මිනිස්සුන්ට කරන්න පුළුවන්. කවුරුත් කරන්නේ නැහැ. ඒක තමයි යාලා වෛරල් වෙන්න ප්‍රධාන හේතුව. කාටවත් කරන්න බැරි දේවල් ටිකක් යාලා කරනවා. හරිද? ෆෝන් බෙදනවා. හරිද? ඊට පස්සේ මොනවා හරිම අර මාරම කන්ට්‍රොවර්ෂියල් දේවල් කරන්න. ඉතින් ඇත්තටම යාට ඒකට ලොකු වියදමක් යනවා. දැන් අපේ අය බලන්න වියදමක් නැතුව කරන්නනේ. එතකොට වියදමක් නැතුව කරන දේවල් කියන්නේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඔය තමයි සරල දේ. මේකටත් යම් කොස්ට් එකක් දරන්න ඕන. එතකොට තමයි මේක ග්‍රෝ වෙන්නේ. අපි YouTube හරි එහෙම හිතන්නකෝ. මොකක් හරි කොස්ට් එකක් මිස්ටර් බීස්ට් දරන්න වෙනවා. ඉතින් එයා ඒ කොස්ට් එක ඇබ්නෝමල් විදිහට දරනවා. මාර ඇබ්නෝමල් ගතියක් තියෙන ඉතින් ඒ හින්දා ඒක ඉතින් මාර දෙයක්. හරි? ඊළඟට එන්න වෙළඳාමේදී අයිතිය හුවමාරු වේ. ඒ ගනුදෙනුව නැමැති ගිවිසුමෙන් නිමාවට බලන්න කියන්නේ. වෙළඳාමේදී අයිතිය හුවමාරු වේ. මේ අපේ එකේ කානවා මිස්ටර් බීන්ට එච්චර සල්ලි තියනවාද කියලා. Emotionally damage. මිස්ටර් බීන් නෙමෙයි. තුමින්දු මිස්ටර් බීස්ට්. දැන් සර්ච් එකක් දාලා බලන්න මිස්ටර් බීස්ට් කියලා. මං හිතන්නේ මිලියන 400 ගණන්ද? ඈ? ඔව්. 480 ගණක් තියෙනවා. මිලියන නේ? මිලියන සබ්ස්ක්‍රයිබර්ස්ලා අපේ වයිල් කුක්බුක්ට තියෙන්නේ. මිලියනයයිනේ? මිලියන 10යි. ඔව් මිලියන 10යි.
හරිද? අපි බලමු අලුත් එක. මිස්ටර් බීස් ගහන්න ඕනෙත් නෑ M ගහපු ගමන් එනවා. මිලියන 400 ප්ලේන් ක්‍රෑෂ් කරනවනේ. හිතන්නෝ ප්ලේන් එකක් ක්‍රෑෂ් කරන වාහනේ අපි පැත්තකින් තියෙමු. ප්ලේන් එකක් ක්‍රෑෂ් කරන්න පුළුවන් තරමේ. එහෙම කරාම තමයි කට්ටිය බලන්නේ. ඉතින් ප්ලේන් එකක් ක්‍රෑෂ් කරනවා කියන්නේ. මිලියන තියෙනවා 482ක්. ෆයිල් කුක්බුක්ට තියෙන මිලියන 10යි. කොහොමද? ඉතින් යා ඒක ඒ දේවල් අර කන්ට්‍රොවර්ෂියල් දේවල් සෑහෙන්න කරනවා ඉතින්. සමහර ඒවායි views මිලියන 61යි. මිලියන 118යි. මිලියන ගණන් වලින් views යන්නේ. අපි මේ 1000ක් බැලුවහම අපි පුදුමාකාර සතුටු වෙනවනේ. එයාලා ටික ටික මේ නලු නිලියොත් ගන්නවා ඉතින් ඊසි වැඩේ යාට. වැඩි මේක මිලියන ඊට පස්සේ අර පොඩි කොල්ලෙක් කරන එක. දන්නේ? රයන්. දන්නේ නැද්ද? අම්බා එයාත් එහෙමයි. පොඩි කොල්ලෙක්. මම හිතන්නේ අම්මා තමයි මේ රයන්ස් ස්ටෝරි හරි රයන්ස් වර්ල්ඩ්. දැන් ඌ ලොකුයි. චූටි වයසේදී අර දුවනේව පටන් ගත්තේ අම්මා වීඩියෝ කරලා මම හිතන්නේ අම්මයි තාත්තයි දැන් වැඩට යන්නේ. ඉතින් ඒකෙන් තමයි හම්බ කරන්නේ. එයාගේ තියෙනවා රයන්ස් වර්ල්ඩ් මිලියන 40යි. රයන්ස් වර්ල්ඩ් එක. මිලියන 40ක් තියෙනවා. ඉතින් අවුලන්නේ ජීවිත කාලෙම යාට මේ ඒ වෘත්තිය කරන්න පුළුවන්. ඇයි? ඉතින් යා ලොකු වෙනකොට ටොයිස් පැත්තකින් දාලා එයා ඊට වඩා දේවල් ගන්නවා. තව ටිකක් ලොකු වෙනවා කාර් වෑන් ඒව ගන්නවා. තව ටිකක් මොම ඇඳුම් පැළඳුම් ඇත්තට ලයිෆ් ස්ටයිල් එකම සෙල් කරන්න පුළුවන්. ගෙදර තියෙන ෆර්නිචර් ඕන දෙයක් කන්ටෙන්ට් හද යවන්න පුළුවන්. ඒක ඉතින් වෙනම ලෙවල් එකක්. හරි? රයිට්. එන්න නෑ ඔයා දැනගන්න ඕනි ලෝකේ දේවල් දැනගන්න ඕනේ හොයන්න ඕනේ. නැත්නම් ඇත්තටම මේ අපිට දැනෙන්නේ අපි ඇත්තටම ජීවත් වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටකනේ. අපි දන්නේ මේ ලයිෆ් ස්ටයිල් එක තමයි සුපිරි කියලා. නමුත් සංවර්ධිත රටක ලයිෆ් ස්ටයිල් එක වෙනස්. ඒවා වෙනස් එයාලගේ earn කරන විදි. දැන් සමහර අය කියනවා පිට රටක ජීවත් වෙලා මේ අනේ වැඩන්නේ වැඩ. ඔව් ඉතින් ඒ පිට රටත් තියෙනවා levels. දැන් අපෙත් තියෙනවනේ නේ. හිඟන්නෝ ඉන්නවා. කුලී වැඩ කරන අය ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ටිකක් ධනෙ තියන අය ඉන්නවා. ඊට වඩා ධනෙ තියෙනවා මල්ටි මිලියනර්ස්ලා ඉන්නවා. ඒ වගේ ඒ රටවලත් levels තියෙනවා. එතකොට ඔය පිට රට වැඩන්නේ එහෙම කියන්නේ අර පහළ ලෙවල් එකේ සෙට් එක වැඩන්නේ මෙහෙත් ආපු දවසේ ඉඳලා අපි වැඩ. ඕ ඉතින්. එතනින් උඩ සෙට් එකකුත් ඉන්නවා. ඒ උඩ සෙට් එකට රීච් වෙන්නේ නැති නිසා අතනින් නවතින. නේ? ඊළඟට ගනුදෙනු යන හුවමාරුවට නීතිමය අර්ථකථනයක් ලබා දීමයි. ඊළඟට අපි එනවා වටිනාකම. ඔකෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ වටිනාකම තීරණය කරන්නේ කවුද? ඉක්මනට දාන්න මට මැසේජ් එක. වටිනාකම තීරණය කරන්නේ කවුද? ටක් ගාලා. වටිනාකම තීරණය කරන්නේ කවුද? 4 වටිනාකම තීරණය කරන්නේ කවුද? කළමනාකරු, අයිතිකරු, වෙලෙන්දා, ඔයාලා කියන්නේ නිෂ්පාදකයා, වෙලෙන්දා, තව වෙන අදහස් නැහැ. වැඩෙන්න පුළුවන් වෙන්න ඕන. අයිතිකරු, කොටස්කරු,
කොටස්කරු කියලාත් දන්නවනේ. පෙලෙන්ද දන්නවා, නිෂ්පාදකයා දන්නවා. වෙන උත්තර සියලු දෙනාම වැරදි. කියා අච්චිට යකෝ තරඟකරුවන්ලු. වටිනාකම තීරණය කරන්නේ ව්‍යාපාරිකයා නෙමෙයි. ව්‍යාපාරිකයා තීරණය කරන්නේ භාණ්ඩේ මිල. භාණ්ඩේ මිල තමයි ව්‍යාපාරිකයා තීරණය කරන්නේ. වටිනාකම තීරණය කරන්නේ පාරිභෝගිකයා. හරිද? මං කියන්නම් දුමිදුව දාලා තියෙනවා මම නන්නේ මේලු සර් මට ෂුවර්. මේ අහන්න එහෙම වෙන්නේ කොහොමද? එලෙස කෙලෙස. වෙන්නේ කතාව මෙහෙමයි. ඔයා හිතන්න ඔයා අවුරුදු සීසන් එකේ හරිය ඔය අම්මත් එක්ක යනවා ඇඳුමක් ගන්න. ඔයා හොඳ ලස්සන ඇඳුමක් තෝරගන්න. තෝරගෙන හරිද? පිරළමයි ඉරිච්ච ඩෙනිම නැත්තම් ඉන 36 කලිසම නෑ එවනේ අඳින්නේ එලිෆන්ට් ෆුඩ්ස් නේ තාම ඔයාලට ඒක ආවේ නේ මම දැක්ක ලොකු කලිසම් ඇඳගෙන යනවා එවනේ යන්නේ හරි ඉරිච්ච කලිසම් දැන් සීන් එක ඉවරයි එතකොට ගෑල් ළමයි තුත් ලස්සන මන් දන්නේ ඔයාලගේ මොනවාද ක්‍රොප් টොප්ද ඔව් නේ හරි මට බොඩි සෙන්ස් එකක් තියෙනවා ඒ කියන්නේ ක්‍රොප් টොප් එකක් ගන්නවා ගෑල් ළමයි ඊට පස්සේ මෙයාලා ගන්නවා මොකද ඉරිච්ච එලිෆන්ට් ෆුඩ් ඩෙනිම ඔයා උස්සගෙන එන අම්මේ බඩු හම්බුණා මේ තියෙන්නේ මේක අම්මා ඉතින් ඇඳුම අත ගාලා හොයනවා මොකද්ද ටැග් එක බලනවා ගාන 27000යි අම්මා ගෙලින්ම මොකද්ද පාපෝ එච්චර මේක අම්මා වදනක් දෙනවා එච්චර මේක එච්චර වටින්නේ නෑ පුතේ උඹවත් මෙච්චර වටි නෑ පුතේ අම්මා අනවල ඩිස්කවුන්ට් නැද්ද කියලා අම්මා ඔයාට ඔයාගෙන් ඩිස්කවුන්ට් නැද්ද කියලා අහන්නේ නෑනේ මොට්ටපාල හරිද අම්මා කියන්නේ මොකද්ද එයා පුතා වැඩට දාන්න ඕනේ මේ ගාන එයා කියන්නේ මොකද්ද වැඩි ඔය ඩෙනිම උච්චර වටින්නේ නෑ වටින්නේ නෑ එහෙනම් වටිනාකම කියන්නේ කවුරු විසින් කරන තක්සේරුවක්ද පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුවක් හරිද පාරිභෝගිකයා විසින් මම ලියන්නම් පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුවක් ඔයා දන්නවද මේ තක්සේරුව ඒ කියන්නේ මේ වටිනාකම මිලට සමාන වුණාම භාණ්ඩය හරියටම හරි විකිනෙනවා හොඳයි භාණ්ඩය අලෙවි වේ මේ වටිනාකමට වඩා මිල වැඩි වුණාම කියන්නේ භාණ්ඩය අලෙවි නොවේ හරියට හරි ඇත්තනේ දැන් අර අම්මා ගත්තේ නෑනේ අර ඩෙනිම ඇයි ඔයාට ගන්න දුන්නෙත් නෑනේ එච්චර වටින්නේ නෑ පුතේ පිස්සුද ඔය 27000ක් දීලා ඩෙනිමක් ගන්න එච්චර වටින්නේ නෑ ඕක කරුණාකරලා ගිහින් තියන්න කියනවනේ මෙහෙම වුණා වටිනාකම වැඩි මිල අඩුයි අම්මා කියනවා ඕක පුතේ මේ 10000ක්වත් නම් මං අරන් දෙනවා ආට ඩෙනිම ගහලා තියෙන්නේ ඒ ඩෙනිමම පහුවෙන්ද දාලා තියෙන 5000යි අර ඩිස්කවුන්ට් එක දීලා ඉෂාක් ආපු විකිනවද නැද්ද පැනලා ගන්න හරිද පැනලා ගන්න අලෙවි වේ හැබැයි ව්‍යාපාරිකයට පොඩි කේස් එකක් වෙනවා මොකද්ද
පාඩුයි. තව රුපියල් 5000ක් ගන්න තිබිච්ච එක. හැබැයි ලාභය උපරිම නොවේ. අලවි වෙනවා. ලාභය අපරාධයි. ඒ හින්දා අපි කොහොම හරි කරන්න ඕන දේ මොකද්ද? පාරිභෝගිකයා කරන තක්සේරුවට පුළුවන් තරම් අපේ මිල කියන්නේ සමාන කරගන්න. ඔන්න ඔයාලා දවසක ව්‍යාපාරිකයෙක් වුණාම කරන්න ඕන දේවල්. හොඳට බලන්න ඕන පාරිභෝගිකයා මේක කොච්චර වගේ තක්සේරු කරයිද? මේක කොච්චර වගේ වෙයිද? මේක කීයක් දැම්මොත් මෙයා ගනීද? මේ ඉන්න කස්ටමර්ස්ලට මේ ගාන වැඩිද දන්නෙත් නෑ. හරිද? සමහර කඩවලට ගේන්නේ නෑනේ. සමහර රිච් අයිටම්ස් මුකුත් ගේන්නේ නෑනේ. ඇයි? ඒ ඉන්න කස්ටමර්ස්ලා එච්චර සල්ලි තියන අය නෙමෙයි. ඒ හින්දා ලොකු වටිනාකම් වල තියෙන ඒවා ගේන්නේ නෑ. යට විකුණ ගන්න බෑනේ. පොඩි මේ ටවුන් වල BMW ෂෝරූම් දානවද? Benz බලන්න ගම් වලට ගියා මොනවද තියෙන්නේ? Toyota නේ, Mitsubishi වගේ පොඩි ඒ කියන්නේ සාමාන්‍ය රේන්ජ් එකේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහන. නමුත් යන්නකෝ අපේ මේ කොළඹ ඒ පැත්තට ආවහම මොකද්ද? වාහන දිනන ෂෝරූම් වලනේ. ආයෙ මුකුත් නැහැ. මේ දැන් අර Polestar එකේ හිමනේ. Lamborghini, Ferrari, ඊට පස්සේ Porsche ඕවා තියෙනවා. හරිද? Porsche 911 එක ඕවා දාලා තියෙනවා. කෝටි 17යි. Benz G63 ඕක ගන්න පුළුවන්ද? තියෙනවා වෙන ගමක. හරිද? මොකද්ද? තුම්පණි. Benz G63, Ferrari කොහොම නවත්තලා තියෙනවා. හොඳයි ඉතින් කට්ටිය ඇවිල්ලා බලලා යයි. සමහර ආච්චිල නංගිය මක්කයි පුතේ මේ තියෙන්නේ. මම තමයි කියන්නේ. නැත්තම් කියයි බලයයි කට්ටිය ෆොටෝ ගහලා යයි අත ගායි. සමහරවන් ගණන් ගන්න එකක් නැහැ. මොනවද? කාර් වගේ ගියා. පාට කැතයිනේ. ඕය යන්න පුළුවන් බෑ. එක්කෙනෙක්ට වගේ දෙන්නෙක්ට විතරයි. අපේ පවුලම දාන්න වෙන්නේ කොහෙද? දාන්න බෑ. ඉස්සරහා ෆ්‍රන්ට් එක අරලා බලයි මේක එන්ජිම නෑ. එහෙනම් වටිනාකම කියන්නේ පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුවක්. මොකක් ගැනද? භාණ්ඩයක් හෝ සේවාවක් ගැන. දැක්කද? නිර්වචනයේ ඉන්න විදිය. පාරිභෝගිකයා කරනු ලබන තක්සේරුවක්. හරිද? මොකක් ගැනද? භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව. භාණ්ඩයට හෝ සේවාවට තියෙන මොන හැකියාව ගැනද? පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව. අන්න ගලපනවා. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට. දැන් ඔළුවට දාගන්න මොනවා ඉටු කිරීමටද? තනියම ලියන්න ඕනේ ඒකයි. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට කාට ඇති හැකියාවද? නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳව. දැන් ගලපන්න. පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුව. එන්න නිර්වචනයට කියන්න. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරනු ලබන දෙනු ලබන වලටත් වඩා හොඳයි කරනු ලබන තක්සේරුව කියලා ලිව්වා. හරි? ආයි කියන්නේ නිෂ්පාදිතයකට ඇති හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුව. නිශ්ශබ්දව බලන්න. සර් අපේ පැත්තේ ගොවියෝ කුඹුරට යන්නෙත් ඉලෙක්ට්‍රික් බයික් වල. පොඩි බයික් වෙන්නේ නැති. ඉලෙක්ට්‍රික් බයික් අලෙවි වෙන්න හේතුව ප්‍රයිස් එක අඩුයි. සෑහෙන අඩුයි. ගන්න.
ලියන්න. පාඩම් කරගත්තා තනියම ලිව්වා. ආයෙ ඔලුව උස්සලා බැලුවොත් සෙකන්ඩ් ෂයි තමයි යන්න වෙන්නේ. තුන්වෙනි පාර බැලුවොත් තර්ඩ් ෂයි. එකපාරින් ලියන්න ඕන. හරි ලියනකොට හිර වුණොත් බලන්න ඕන මේ ලියපු ටික. එතන ඉඳලා ආයි කියවන්න, කල්පනා කරන්න උත්තර එනවා. පාරිභෝගික අවශ්‍යතා වුවමනා ඉටු කිරීමට නිෂ්පාදිතයට ඇති හැකියාව පිළිබඳව පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුව. හරි ඊළඟට මේ වටිනාකම තීරණය කරන සාධක තුනක් තියෙනවා. වටිනාකම තීරණය කරන සාධක 1 2 3 මොනවාද? ඔයා ඇයි Apple ෆෝන් එකට ලක්ෂ 4ක් 5ක් වගේ ගාණක් ගෙවන්නේ? සමහරු මිනිස්සු ඒ ගාණ ගෙවලා ගන්නවනේ. ඇයි ගන්නෙ? ඒක යාට වටින හින්දානේ. ඒක යාට වටින නිසා නේද ගන්නෙ? ඒ කියන්නේ යාට මේ මිල ගාණක් නෑ. ඒක අවුලක් නෑ. ලක්ෂ 5යි. හරි මං ගන්නවා. මං දෙන්න කීයද ඕනේ? ලක්ෂ 5යි 50. මෙන්න. අවුලන්නේ. දෙන්න මට ෆෝන් එක. හැබැයි සමහරු ගන්නෑ. ඒක යාට එච්චර වටින්නේ නෑ. සමහරුන්ට වටිනවා. ඉතින් එච්චර සල්ලි නෑ. ඇයි එච්චර ගාණක් දීලා ගන්නේ? වටින හින්දා. හැබැයි ඒක එච්චර ක්වොලිටි නිසා. එහෙනම් වටිනාකම තීරණය කරන එක සාධකයක් තමයි මොකද්ද? අදාළ භාණ්ඩේ ගුණත්වය. ගුණත්වය කියන්නේ මෙන්න මේ කොටසට. පාරිභෝගික අවශ්‍යතා වුවමනා ඉටු කිරීමට නිෂ්පාදිතයට ඇති හැකියාව. අන්න ඒ කෑල්ලට ගුණත්වය කියනවා. හරිද? ඒකට මෙන්න මේ කොටස එකතු වුණාම ඒකට මේ කොටසත් එකතු වුණාම තමයි තක්සේරුවත් එකතු වුණාම තමයි වටිනාකම හැදෙන්නේ. හරි
ගුණත්වය කියන්නේ මේ කැලේ. එහෙනම් ගුණත්වයේ නිර්වචනය ඇහුවොත් මොකද්ද ලියන්නේ? පාරිභෝගික අවශ්‍යතා වුමනා ඉටු කිරීමට නිෂ්පාදිතයට ඇති හැකියාව. ඒ තමයි ගුණත්වය. ඊට පස්සේ මිල සේවාව. මොකද්ද? සිංහලකින් කියනවා ඔය AC මැෂින් එකක් අපෙන් ගත්තොත් අපි ඇවිල්ලා තැන බලලා හයි කරලා සර්විස් වාර 3කුත් ෆ්‍රී දෙනවා. 1,25,000යි සර්විස් එක. මේ AC මැෂින් එක. ඔයා සාමාන්‍ය කඩේකින් ගන්නවා ඒ AC මැෂින් එකමයි ඒ තියෙන වෝල්ටේජ් ඒ අනම්මනම් ඒ ටික ඔක්කොම එහෙමයි. 85,000යි. ඔයා ගන්නේ සිංගර් එක හැබැයි හයි කරලා දෙන්නේ සර්විස් මුකුත් නැහැ. ඔයා ගෙනියන්න ඕන, ඔයා හයි කරගන්න ඕන, ඔයා සර්විස් කරගන්න ඕන. මට කියන්න ඔයා ගන්නේ සිංගර් එකේ AC එකද නැත්නම් අර 85,000ට තියෙන AC එක. ඇයි ඒ ඉතින් ගාන වැඩිනේ දරුවෝ. නැහැනේ අපිට සේවාවන් ටික දෙනවනේ නේ. ඒ සේවාවන් අපිට වටි නැත්නම් අරක ගියාම මාර කරදරයි. හායි කරගන්න ඕන. ඌව දන්න කෙනෙක් හොයාගන්න ඕන. ඒකා ඉන්නවද කියලා බලන්න. ඒකගේ ලොකු ලයින් අපි වෙනම බලන්න ඕන. අර සමහර අද බෑ නෝනා. ඊට පස්සේ ඇවිල්ලා මේක හායි කරන්න බෑ මේවා ඒක ඇවිල්ලා වෙන ජෝම් බාස් කෙනෙක්. ඒක හරියන්නේ නැහැ. එහෙනම් ගුණත් එතකොට අපි වැඩි වටිනාකමක් ඒකට දෙනවා හොඳ සේවාවක් දුන්නොත්. භාණ්ඩේ ක්වොලිටි එක වැඩි වුණොත් අපි වැඩි වටිනාකමක් ඒක තක්සේරු කරන සමහර ඇඳුම් අරගෙන බලන්නේ අපිනේ. මේක ක්වොලිටි. මේක 3000ට 8000ට විතර පාඩු නෑ කියලා ගන්නවා. හරිද? ඊළඟට මිල හරි ගුණත්වයේ සේවාව මිල මොකද්ද? ඔය මිලත් එක්කනේ සසඳන්නේ. එතකොට මිල වැඩි වුණාම අපි කියන්නේ ගුණ මේ ඕක ඔච්චර වටින්නේ නැහැ කියලා. අන්න මිල වැඩිවීම වටිනාකම අඩුවීමට හේතුවක්. එතකොට ගුණත්වය කියන්නේ මේක, මිල කියන්නේ භාණ්ඩේ මිලදී ගන්න ගෙවන මුදල. ඒ කියන්නේ මිල. සේවාව කියන්නේ අලවියේදී අලවියට පසු සපයන සේවා. දෙයන්න වටිනාකම තීරණය කරන සාධක එක මිල, නිෂ්පාදිතය ලබා ගැනීමට ගෙවිය යුතු මුදල, දෙක ගුණත්වය, නිෂ්පාදිතයකට පාරිභෝගික අවශ්‍යතා වුමනා ඉටු කිරීමට ඇති හැකියාව, ඊළඟට 3 සේවා. පේනනේ වාටනේ ස්පෙක්ස් පේනේ. ගුණත්වයේ නිර්වචනය කියන්නේ නිෂ්පාදිතයකට පාරිභෝගික අවශ්‍යතා වුමනා ඉටු කිරීමට ඇති හැකියාව. සේවාව නිෂ්පාදිත අලෙවි කිරීමේදී අලෙවියෙන් පසු සපයන සේවා. ඊළඟට නිෂ්පාදකින් හෝ ව්‍යාපාරිකයින් භාණ්ඩයේ මිල තීරණය කිරීමේදී වටිනාකම් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ලෙස මිල නියම කිරීමෙන් ව්‍යාපාරයේ අලවියත් ලාභයත් උපරිම කරගන්න පුළුවන්. සමාන වුණාම අලවියත් වැඩි වෙනවා, ලාභයත් උපරිම වේ. වර්තමානයේ පාරිභෝගික ආකල්පවල පවතින වෙනස්කම් හේතුවෙන් මේ සිදු කිරීම අසීරුවත් බිස්නස් එක සාර්ථක කරගන්න කොහොම හරි පාරිභෝගික වටිනාකමට මැච් කරන්න ඕන. ඊළඟට අවසාන කොටස තෘප්තිය. තෘප්තිය. තෘප්තියට සමාන වචනයක් කියන්නේ සතුට. අපි මෙතන කතා කරන්නේ කාගේ සතුටද? බොහොම හොඳයි. එයාට මොකක් භාවිතා කිරීමෙන් ලැබෙන සතුටද? බොහොමත්ම හොඳයි.
එතකොට භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් එයාට සතුට ලැබෙන්නේ ඒ භාණ්ඩය හෝ සේවාව කොහොම තිබුණොත්ද? ගුණාත්මකව කියන්නේ. ඔයා සරලව කියන්න. එච්චර දුරට යන්න එපා. ඔයා කඩෙන් ගන්න කෑමකින් ඔයා සතු ඒ කියන්නේ ඔයා හැපි ඒ කෑම හේතුව ඔයා කැමති විදිහට ඒක තිබුණොත් නේ පාරිභෝගිකයා අපේක්ෂා අන්න හරි හිතන විදිහට නවීෂා ඔයා හිතන විදිහට තිබුණොත් වැඩේ කොට. ඔයා දැකලා තියෙනවද සමහර කෑම වර්ග තියෙනවා ඩිෂ් එකේ දාලා ඩමි කෑම නේ අර ඇත්තම කෑම එක හදලා අර මොකක්ද ඒකට කියන්නේ ක්ලියර් රැප් කරනවා තියෙන දැක්කම හරිම ලස්සනයි. ඔයාලට මොකද හිතෙන්නේ? ඔයා හිත රස පාටට ඇති අනේ මට ඔය එකක් දෙන්න. ගන්නවා කනවා. ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙච්ච විදිහට ඒක තිබුණේ නෑ. ඒ කියන්නේ මේ තෘප්තිය අපි හඳුන්වනවා අපේක්ෂාවයි අත්දැකීමයි අතර සම්බන්ධය. ඔයාගේ අපේක්ෂාවට වඩා අත්දැකීම අඩු වුණොත් දැන් මේ වෙලාවේ අපේක්ෂාව වැඩි වුණානේ නේ කෑමක රසට ඇති කියලා හිතුවානේ රස නෑනේ හරි නෑ අප්පා එතකොට ඔයා සතුටුද නැද්ද අතෘප්තිමත් සමහරවිට බැනලත් යනවා අතෘප්තිමත් සමහරට කියන ආයෙ නම් ජීවිතේට ඕකනම් කන්නේ දන්නේ හේකුට කන්න දෙන්නේ නෑ නේ ඔය කියන්නේ පිච්ච මල් රහයි හරිද ඊළඟට ඔයාගේ අපේක්ෂාවට වඩා අපේක්ෂාවයි අත්දැකීමයි සමාන වුණොත් මොකද ඒ කියන්නේ ඔයා හිතනවා මේ කෑම එක රසට ඇති ඇත්තටම කෑමම රසයි තෘප්තිමත් ඔයාගේ අපේක්ෂාවට වඩා අත්දැකීම වැඩි වුණොත් මොකද වෙන්නේ? උදාහරණයක් දැන් ළඟදී රිසල්ට්ස් එනවනේ. අන්න සර් අනවශ්‍ය දේවල් මතක් කරන්න එපා. හරිද? චංගුමි ඇවිල්ලා නේ? ඉන්න. චංගුමි ඉන්න. හරිද? රිසල්ට්ස් එනවා. ඔයා තාත්තට කිව්වා තාත්තා කොල්ලෝ මේ ඉන්නවනේ කොල්ලෝ ටික නේ ආසයිනේ RC කාස් දන්නවනේ රේසින් කාස් රිමෝට් කන්ට්‍රෝල් යන ඒ පොඩි ඒවා නෙමෙයි මං කියන්නේ ඕන තැනක යන්න පුළුවන් අර ලොකු හොඳ ඒවා ලක්ෂයයි කමාරයි සාමාන්‍යයෙන් පැය 3ක් පදින්න පුළුවන් සමහර ඒවා තියෙනවා රිමෝට් එකට විතරයි බැටරි දාන්න ඕන අනිත් මේ ඒකට අනිත් එකට බැටරි සමහර ඒවා තියෙනවා ඒක එන්ජින් එක වැඩ එන්ජින් එකක් තියෙන්නේ පොඩ්ඩක් පෙට්‍රල් දාන්න ඕන දැකලා නැද්ද තියෙනවා පා කියනවා තාත්තා මට ඉන්කක් අරන් ඕන 9S ගත්තොත් මට ඉන්කක් අරන් ඕන නැත්නම් අපි හිතමු එතකොට රිසල්ට්ස් ආවා අද කවද්ද 6 වෙනිදා නෙන්නේ ඈ 6 වෙනි දෙන්නේ අද 4යිද ඔව් තව දවස් දෙකකින් එයිද නේ 15 දෙන්නේ අනේ මන් දන්නේ නැහැ සර් අද ප්‍රැක්ටිකල් අදලු ප්‍රැක්ටිකල් තිබ්බ හෙටත් ප්‍රැක්ටිකල් හෙටින්ද ඉවර හරි ඒ වෙලෙම ඉතින් ඩේටා ෂීට් එක ඇඩ් කරනවා 15 වෙනිදා දෙන්න පුළුවන් හරි
හරි. දැන් අපේ කතාව RC vehicle එකක් අරන් දෙන්නවා කියලා තාත්තා පොරොන්දු වුණා. කීයක් ගත්තොත්ද? 9 days. හරි. දැන් රිසල්ට්ස් ආවා. ඇත්තටම ඔයාට 9 days. ශනිකව ගත්ත තාත්තා රිසල්ට්ස් කිව්වා 9 days. එහෙනම් තාත්තා එනකොට අරක ගේන්න. තාත්තා hina වෙලා තිව්වා. හරිද? ඊට පස්සේ රෑ වුණා තාත්තා වෙනදා ඉන්න ටයිම් එකත් පහ වුණා. ඔයා ඉතින් හරි සතුටින් ඉන්නවා. ඒක ගේන්න යන්නේ නැති. බලන් ඉඳලා නිින්දත් ගියා. තාත්තා ආවා. ඇවිල්ලා කතා කරා පුතා. රංගාල හැරුණා. කො නෑ. තාත්තගේ අතේ කිසිම දෙයක් නෑ. කාමරයට දිව්වා. සර්ප්‍රයිස් කරන්න කාමරෙන් තියලා දන්නේ. කාමරෙත්. තාත්තා වා ගෙනාවේ නැද්ද? මම 9 days ගත්තා. දැන් කඳුළු බේරෙන්න ඕන්න වෙන්නේ ඇස් රතු වෙලා. තාත්තා ගෙනා ඉන්න. කියලා අතින් තියෙනවා. BMW i8 කාර් එක යතුරා. තියාගන්න. අන්න එලි වාහනේ තියෙනවා. එහෙම සී නැතුව. ඇයි? කියන්න. ඇයි ඒ සී නැතුව වැටුනේ? ඔයාගේ අපේක්ෂාවට වඩා අත්දැකීම සෑහෙන්න වැඩි. ඒකට කියන්නේ ළමයි අධිතෘප්තිය. අර සමහරු කෑ ගහන්නේ. කෑ ගැස්සෙනවා. හරිද? අධිතෘප්තිය. පස්සේ තම්ම වතුර දාලා එහෙම නැගිට්ටෙව්වා. ඒක හීනයක්. බටයි මට අරන් දෙයි අයියේ. හීනයක් ළමයි ඒක. හිතුවා එහෙම තාත්තා කෙනෙක්. අපි යනවා ඊළඟ එකට. එන්න කියවන්න තෘප්තිය. පාරිභෝගිකයා අපේක්ෂා කරන අයුරින් නිෂ්පාදිතයක් බිහි කිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කරගන්නා ලබන සතුට. අයි කියන්නේ පාරිභෝගිකයා අපේක්ෂා කරන අයුරින් නිෂ්පාදිතයක් බිහි කිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කරගන්නා ලබන සතුට. තනියෙන් බලන්න. අපේ පැත්තේ ඉන්නවලු එහෙම තාත්තෙක්. ලොකු පුතාට BMW කාර් එකයි, දෙවෙනි පුතාට Prado එකයි, එක්කෙනෙක්ට R1 එකයි. ඒවා ඉතින් එහෙම ලැබෙන්න දීලා තියෙන්න ඕන. ඔයාලත් ඔයාලගේ දරුවන්ට ඒව අරන් දෙන්න. එතකොට අනාගතේ ආයිපදිච්ච දවසක බලන්න. හරිද? එන්න අපේක්ෂාව හා අත්දැකීම අතර පවතින සම්බන්ධය කියලත් කියනවා. අපේක්ෂාව අත්දැකීමට සමාන නම් තෘප්තිමත්,
ඕඩර් කරපු ඇඳුම ඒ විදිහටම තිබුණා ගෑ ළමයි. සමහර ඕඩර් කරනවානේ ඔන්ලයින්. ඕඩර් කරනවා. සමහර ඒ වෙනේම ඔයාට හරියන්නේ නැහැ. හරිද? අර සමහරු කියන්නේ නේ ශිහාන් ඕඩර් කරනවා අස්නික ලැබෙනවා. අපේක්ෂාවට වඩා අත්දැකීම වැඩි නම් අර මම දැක්කේ හිම ළඟදී එකක් දාලා තියෙනවා ළමයි. නිකන් ආතල් එකට ගත්තු බොඩි ලෝෂන් එකෙන් මුළු ඇඟම සුදු වුණාලු. තමයි මටත් ඒක කියුනේ. ඒ වගේ තියෙනවා. මේ හයිලයිට් කරගෙන යමු. නිකන් තිබිලා නිකන් ගත්තු එකකටලු සුදු වුණාලු. මෙන්න මෙතෙන්ට එන්න. මුලට නැවත හයිලයිට් කරන්න උවමනාවයි ක්‍රය ශක්තියයි. කුඩ රෙද්දකින් ගවුමක් ආවලු මට. හොඳයිනේ. වැස්සට ඇඳගෙන යන්න. තව ටිකක් ලොකු එකක් ගත්ත නම් තව පොඩි ඇවුන්ටියකුත් දාගෙන යන්න තිබුණා. ඊළඟට මේකට තරුවක් දාන්න. ඊළඟට මෙන්න මෙතන හයිලයිට් කරන්න. වටිනාකමක් ඇති යමක් ගනුදෙනු වීම. අම්මා පිච්චුවලු ඇයි ඒ? මේක හරිනේ. ගනුදෙනුව හයිලයිට් කරන්න වටිනාකම් වෙළඳාම් වීම. මේ හයිලයිට් කරන්න පාරිභෝගිකයා විසින් කරනු ලබන තක්සේරුව. විශාල් සාවට පස්සේ උදැල්ලක් දුන්නාම ඇයි උදැල්ලක් දෙන්නේ? වටිනාකම තීරණය කරන සාධක තරුවක් දාන්න. ගුණත්වයේ යටින් ඉරක් අඳින්න. තෘප්තිය පාරිභෝගිකයා අත්පත් කරගනු ලබන සතුට. ඊළඟට මේකත් හයිලයිට් කරන්න. අපේක්ෂාවන් හා අත්දැකීම් අතර පවතින සම්බන්ධතාවය. හරි. ඉන්න පාස් පේපර්ස්. මේක තමයි ලබන සතියේ අඳින්න ඕන chart එක. මේක දාන්න ඕන මෙයාලට. ඉඩ නාස්ති කරන්න එපා. ඔයාලටත් කියන්නේ මේකේ පුළුවන් තරම් කම්ප්‍රෙස් වෙන්න ඕනේ. ලියමු පළවෙනි එක. යම් භාණ්ඩයක් හෝ සේවාවකට ඇති ඉල්ලුම රඳා පවතින්නේ ඉක්මනට මාක් කරන්න අංක ලියන්න. වැරදුනාට කමන්නේ. ඔයාලා අංකේ උත්තරේ දාන්න ඔන්ලයින් අය. හරි. කියන්න. ඉල්ලුම රඳා පවතින්නේ අංකේ 3 වමනාව සහ ගෙවීමේ හැකියාව. ඊළඟ ප්‍රශ්නය. පාරිභෝගිකයෙකු විසින් තම අවශ්‍යතා හා වමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී
මූලික වශයෙන් සලකා බලන සාධකය වන්නේ හරියට කියන්න ඕන ඉවත් කිරීමේ ක්‍රමය ගන්න අදාළ නැති වයින් කරන්න. එතකොට උත්තරේ ඉතුරු වෙයි. කොහොම හොඳයි. උත්තරේ 5. වියදම තෘප්තිය. තුන්වෙනි ප්‍රශ්නය. ලියන්න. භාණ්ඩ හා සේවා වලට ඇති හිස්තැනක් මත ඉල්ලුම ජනිත වන අතර හිස්තැනක් මගින් සඵල ඉල්ලුමක් බවට පත්වේ. මොකක්ද ලිව්වේ? නෑ කො ලියන්නේ? ලියන්න බය නැතුව. වැරදුනොත් කපලා ලියනවා. අන්නේ කපලා ලියන කෑල්ල මට ඕන. එහෙම වෙන්න ඕන. මොකද්ද ඔය ඉරිත් ගහලා මොකද්ද කරන්නේ? මේ වැරදුනානේ. ඔය ඉකෝන් වලින් හිතුවේ. ඒකයි ප්‍රශ්නේ. සාධක දෙකක් නේ. ඒතකොට මේ දෙක තමයි දාන්නේ. මේ බල්ලා ලියනු. පාඩම් කරුවේ මොකටද? මොකක්ද උත්තරය? උවමනාවයි ක්‍රය ශක්තියයි. මේ උත්තරේ තියෙන විදියට අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. දෙකක් නැහැනේ. එතකොට මෙතෙන්ට එන්න ඕන උවමනාව, මෙතෙන්ට එන්න ඕන ක්‍රය ශක්තිය. නැත්තම් උවමනාව හා ක්‍රය ශක්තිය මත ඉල්ලුම ජනිත වන අතර මිලදී ගැනීමට සැලසුම් කිරීමක් දෙන්න පුළුවන්. නමුත් මේක තමයි ආන්සර් එක. උවමනාව හා ගෙවීමේ හැකියාව. ඉල්ලුමක් ඇතිවීමට බලපාන සාධක 4ක්ම ලියන්නලු. ලියන්න. දන්නේ 3යි තව කල්පනා කරලා ලියන්න. දන්න 3 ලියන්නකෝ. බම්බුව. සේවාවක් එන්නේ කොහොමද? ඉල්ලුමක් ඇති වෙන්න නේ ඉල්ලුමක් ඇති වෙන්න අර බලපාන සාධක උවමනාව ක්‍රය ශක්තිය ඒව මතකනේ එළියනේ හිටියේ ඒකත් හරි ඉච්චු කතා කරමු මමත් බය වුණා උත්තරේ මතක් වෙන්නේ නැති වෙනකොට හරි දැන් තව භාණ්ඩයට ඉල්ලුමක් ඇති වෙන්න බලපාන සාධක තව ප්‍රැක්ටිකලි හිතලා කියන්නේ ආකර්ශනීය බව very good. පොඩ්ඩක් ලියන්න. quality එක. ඒකත් පුළුවන්. දැක්කද? තව ඒවා හිතලා ගන්න පුළුවන්. දැන් ඔයාට මෙතනින් යනකොට වැස්සොත් කුඩයක් ඕනනේ. කුඩේට ඉල්ලුමක් ඇති වෙන්නේ මොන සාධක මතද එහෙනම්? වැස්ස සාධක මත. ටෙක්නිකල් වර්ඩ් එක කියන්නේ. පරිසර කාල ගුණික සාධක මත. නුවරඑළිය යනකොට සීත කබායක් ඕන වෙන්නේ ඇයි? දේශ ගුණික සාධක මත. ලියන්න. කාල ගුණික සාධක, දේශ ගුණික සාධක, කාල ගුණික සාධක, දේශ ගුණික සාධක, ආකර්ශනීය බව, ආදායම දැන් ඇයි ඔයාට CR පොතක් ඕනුනේ මං කියපු හින්දානේ ඇයි මේ chart book එක කියලා එකක් ගන්න ඕනුනේ මං කියපු නිසා
එන අධ්‍යාපනයත් බලපානවා. කවකටු පෙට්ටියක් ඕන වෙන්නේ ඇයි? අධ්‍යාපනයත් බලපානවා. තව ලියන්න සමාජ හා සංස්කෘතිය අවුරුදු සීසන් එකට නේ? යන්න අර මාරු කරගෙන තව ඕන තරම් ලියද ආගම ඇයි මුස්ලිම් අයට ස්කාෆ් එකක් වගේ ආගමත් බලපාන. ආගමත් බලපාන. හරිද? අවසන්. next week ඔයාලට ටෙස්ට් එකක් එනවා. මේ සෙක්ෂන් 3 පොඩි එකක්. පාඩමත් උගන්වනවා විනාඩි 20ක් වගේ පොඩි කාලයක MCQ එකක් එනවා. ඔයාලට හෝම්වර්ක් තියෙන්නේ chart එක අඳින්න විතරයි. 3 දෙනා ලබන සතියේ chart එක ওই විදිහට ඇඳන් ආවොත් එළියට වෙලා අඳිත හැකියි. අනිත් අයටත් ඒකමයි. ඔන්ලයින් අයත් ගෙදරින් එළියට දානවා. chart එක ඇඳලා නැත්තම්. ඒකට දෙමව්පියෝ සමග සාකච්ඡාවක් තියෙනවා මං අනාගතේ. හරි එහෙනම් ඊළඟ සතිය හම්බෙමු chart එක අඳින්න තුනම යන්න පුළුවන්.